පිරිසම මෙතනට පැමිණ සිටින ඔබ සැමව සාදරයෙන් පිළිගනු ලැබේ. ඉස්සෙක් වන කණ්ඩායම වෙන අපට අද දින ඉතා සුවිශේෂී දවසක්. දින 25 පුරාවට අප උගත් ශිල්ප මෙම වේදිකාව මත මතකයන් තබන්නට අපගේ හීන බලාපොරොත්තු වෙනුවෙන් පියමන් කරන්න ශක්තිමත් ධෛර්යමත් ගිරිය කතුන් වන ඔබ සැවොම ඉතා ආදරයෙන් පිළිගනු ලබනවා. ජනකාන්ත විදේශ රැකියා ආයතනයේ කළමනාකාර ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ සභාපතිතුමන් වන සුසිත් සංකල්ප මහතා සහ එතුමන්ගේ ආදරණීය පිය කාර්යාව වන ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ අධිපතිනි කනීෂා මදුෂානි මහත්මිය අප පිටුපස සෙවණැල්ලක්සේ සිටිමින් අපහට ගුරුවරු අරුපම් දුන් අපගේ ආදරණීය ගුරු මෑණියන් රමණි පෙරේරා ගුරු මහත්මිය ඉස්දෙවන කණ්ඩායමේ කුසුම් ගුරු මහත්මිය තුන්වන දෙවන කණ්ඩායමේ ප්‍රියා ගුරු මහත්මිය අප පිටුපස සිට අපට අවශ්‍ය දේ සොයා බලා කටයුතු කරන අප කාර්යාලයේ කළමනාකාරතුමන් තාරක මහතා විදායක නිලධාරී සවිදු දිශාන් මහතා ප්‍රේෂලා මෙනවිය දර්ශිකා මෙනවිය හංසිකා මෙනවිය මදුෂානි මහත්මිය අනුරාධා මහත්මිය අමේෂ් මහතා චාමර මහතා ඉසුරු මහත්මයා තරිදු මහත්මයා ජයශානි මහත්මයා සහ මෙතනට පැමිණි සියලුම දෙමාපියන් ස්වාමි පුරුෂයන් සහ අප සහෝදර කණ්ඩායම්වල සිටින සහෝදරයන්ද සාදරයෙන් මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. මීළඟට ඉංග්‍රීසි භාෂාවෙන් ඔබ ගැමතීම සඳහා මා පදිශකා සොයුරියට ආරාධනා කර සිටිනවා. Hello, good morning everyone. I would like to welcome to you for our 31st batch of the Janakanta Foreign Employment Training Center Family Day Program. Okay, let's now warmly welcome the Chairman of the Janakanta Foreign Employment Training Center, Mr. Susit Sankalpa, and his lovely wife, Mrs. Kanisha Madhushana. The strength of our batch, our lovely teacher, Mrs. Ramani Pereira, and the teacher of the 32 batch, Mrs. Kusum. The teacher of the 3rd family batch, Mrs. Priya. The manager of our Janakanta Training Center, Mr. Taraka, and Janakanta Foreign Agency CEO, Mr. Savidu Dishan. Miss Penshela, Miss Darshika, Miss Hansika, Mrs. Madhushani, Mrs. Anuradha, Mr. Amesh, Mr. Chaumara, Mr. Isuru, Mr. Saint, and Mr. Jaishan. Okay, next I would like to invite my friend Maheshi for the today welcome speech in Arabic language. Assalamu alaikum. Sabah khair. Ahlan wa sahlan. Marhaba bikum. Sayyid Mujib Susit Sankalpa, Sayyida Kanisha Madam, Sayyid Tarak, Sayyid Savidu, Sayyid Amesh, Sayyid Chamar, Sayyid Isuru, Sayyid Jaishan, Sayyida Peshela, Sayyida Darshika, Sayyida Hansika, Sayyida Madhushani, Sayyida Anuradha, Apla Ramani Pereira, Oye Kusum, Oye Priya. That video Ijikil Nakar, Wajib Sukran, Indeed, Ilion Henna Madarasa, Kamsa Asarian, Yom Kalas, Ilion Makarayon, Sukran. උත්සව කටයුතු ආරම්භ කිරීමට ප්‍රථමයෙන් චාරිත්‍රානුකූලව පොල්තෙල් පහන් සිළු දැල්වීමටයි මේ ආරාධනාව.
ජනකාන්ත විදේශ රැකියා ගුණ ආයතනයේ කළමනා විදේශ රැකියා ජනකාන්ත විදේශ රැකියා ආයතනයේ කළමනාකාර ජනකාන්ත විදේශ රැකියා පුහුණු මධ්‍යස්ථානයේ සභාපතිතුමන් සුසිල් සංකල්ප මහතා ජනකාන්ත පුහුණු මධ්‍යස්ථානයේ අධිපතිනි කනීෂා මදුශානි මහත්මිය ජනකාන්ත විදේශ රැකියා ආයතනයේ කළමනාකාරතුමන් තාරක මහතා ජනකාන්ත විදේශ රැකියා ආයතනයේ විදායක නිලධාරී සවිදු දිශාන් මහතා ප්‍රේෂලා මෙනවිය දර්ශිකා මෙනවිය මදුශානි මහත්මිය අමේෂ් මහතා තරිණු මහතා සහ අපගේ ආදරණීය ගුරු මෑණියන් රමණි පෙරේරා ගුරු මහත්මිය කුසුම් ගුරු මහත්මිය සහ ප්‍රියා ගුරු මහත්මිය අපගේ කණ්ඩායමේ සහෝදරියන් දෙදෙනෙකුද 32 වන කණ්ඩායමේ සහෝදරියන් දෙදෙනෙකුද 3 වන දෙවන කණ්ඩායමේ සහෝදරියන්ද පැමිණ සිටින අප දෙම පවුල්වල සමාජිකයන් දෙදෙනෙකුද මේ අවස්ථාවට සහභාගී වෙන ලෙස මා ආරාධනා කර සිටිනවා. පුරාවට අප ජනකාන්ත පාසලට පැමිණිදා සිට අපගේ අවශ්‍යතා සොයා බලා ගුරුහරුකම් ලබා දෙමින් ආරක්ෂාව දැනුම කුසලතා ආකල්ප සංවර්ධනය කරමින් පිරිපුන් දිලිය කාන්තාවක් කරන්නට වෙන වීර්යගත් අපගේ ආදරණීය ගුරු මෑණියන්ගේ මඟ පෙන්වීම යටතේ අප උගත් ශිල්පවලින් විදක් ඔබ හමුවේ තැබීමටයි මේ සූදානම. ප්‍රථමයෙන් මම මා ගැන අරාබි භාෂාවෙන් හඳුන්වා දෙන්නම්. සලාමු අලයිකුම් ආයිබෝවන් සබහල් ඛෛර් සුබ උදෑසනක් වේවා. ආනායස්මි වසන්ති කුමුදුනි මගේ නම වසන්ති කුමුදුනි. ආනාමින් ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාවයි. ආනා බන්දකා බෙලියත්ත මගේ ගම බෙලියත්ත. ආනා සෝවාජ් ආනා බීසෝජ් මම කසාද බැඳලා මගේ මහත්තයා ඉන්නවා. ආනා බීස්නේන බින්ති මට ගැහැණු දරුවන් දෙදෙනෙක් සිටිනවා. බින්ති කිබීරවා හේන් ඔම්රි ඇෂරීන් ලොකු දරුවගේ වයස අවුරුදු 20යි. තානිවා හේන් ඔම්රි සමන්තෑෂ් අනෙක් දරුවගේ වයස අවුරුදු 18යි. හැදෝලෙවහේ මදරස එයාලා තවම ඉගෙනුම ලබනවා. ආනා ඇරබ් අරබිය මම දන්නවා අරාබි භාෂාව. ආනා ඇරබ් හිල්ලු බේත් ඉස්කක මම ගෙදර වැඩ මුලින් ගන්නවා. ආනා ඇරබ් තබ්බගුම් නද්දබ් බේත් අස්ලිගුම් සව්වියුති සුපියවුලාට මම දන්නවා උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවන් බලා ගන්නත්. ආනා ඇරබ් බෑ ඉස්කකල් බේත් මම තම ගෙදර වැඩ දන්නවා. ආනා මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසලයි. ආනා අවුවල් මරලාසාපල් මම පළමු වරටයි රට යන්නේ. ආනා යේපි රූහි කුවේට් මට යන්න ඕනේ කුවේට් රටට. ශුක්‍රන් ස්තුති. මීළඟට අරාබි භාෂාවෙන් තමා ගැන හඳුන්වා දීම සඳහා මා සශිනි මේනකා සොයුරියට ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම් ආයිබෝවන් සභාවල ප්‍රිය සුබ උදෑසනක්. ආනස්මි සශිනි මේනකා මගේ නම සශිනි මේනකා. ආනබින් ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාවයි. ආනමත්තකා කැලණිය මගේ ගම කැලණිය. ආන උම්රි අර්බා ඇෂරීන් මගේ වයස 24යි. ආන මාෆි සෝද් මම කසාද බැඳලා නැහැ. ආනපි බාබා මාපි මාමා මගේ තාත්තා ඉන්නවා අම්මා නැහැ.
ආනපි ඔන්ති කිඹීර ඔන්ර දිසාශරී මට ඊටම අක්කා කෙනෙක් එයාගේ වයස 29යි. ආන ආරෆ් ඇරබික් මම දන්නවා අරාබි භාෂාව. ආන ආරෆ් කිලු බේත් ස්ටගල් මම දන්නවා සේරම ගෙදර වැඩ. ආන ආරෆ් තබ්බා නද්දපේ පස්විදුහුම් සව්විහුති සූපිය උලාර් මම දන්නවා උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවන් බලා ගන්නත්. ආන ආරෆ් බෑත්තිස් දහල්පේ මම දන්නවා තවත් ගෙදර වැඩ. ආන මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසලයි. ආන අවුවල් මල්රා සාපර් මම රට යන්නේ පළමු වතාවටයි. ආන එබි රෝහි කුවේට් මට යන්න ඕනේ කුවේට් රටට. ශුක්‍රන් ස්තුතියි. මීළඟට කව මදුෂකල් සොයිඩියට ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම් ආයුබෝවන් සබාහල් ප්‍රේ සුබ උදෑසනක්. ආනා එස්මි මදුෂිකා මගේ නම මදුෂිකා. ආනා මින් ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාව. ආනා හන්තකා එල්පිටිය මගේ ගම එල්පිටිය. ආනා උම්රි ඉස්මේන තාහති මගේ වයස අවුරුදු 32යි. ආනා සෝවච් මම විවාහකයි. ආනා පී සෝච් මගේ මහත්තයා ඉන්නවා. ආනා පී තලාත අවුලාත් මට දරුවන් 3 දෙනෙක් ඉන්නවා. ආනා පී ඉස්මේනවල වාහිද් පින්ති මට පුතාලා දෙන්නෙක් සහ එක දුවක් ඉන්නවා. ආනා ආරබ් ඇරබික් මට අරාබි භාෂාව පුළුවන්. ආනා ආරබ් ඉල්ලු බේත් ඉස්තක මට ගෙදර වැඩ සේරම පුළුවන්. ආනා ආරබ් තබ්බා නද්දත් බේත් ෆස්ලිදූ සව්වියෝති සුපියවුලා මට උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවන් බලා ගන්න පුළුවන්. ආනා ආරබ් බෑත් ඉස්තකර් බේ මට තවත් ගෙදර වැඩ පුළුවන්. ආනා මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසලයි. ආනා අවුවල් මද්රසාප මම පළවෙනි වතාවට රට යනවා. ආනා යෙවි රෝහි කුවේට් මට කුවේට් රටට යන්න ඕන. ශුක්‍රන් ස්තුතියි සොයිඩිය. මීළඟට මා සඳවැඩිය සොයිඩියට ආරාධනා කර සිටිනවා. अस्सलाम वालेकुम ආයිබෝන් සබහල් රේ සුබ උදෑසන ආන එස්ම සඳමිනි මගේ නම සඳමිනි ආන මින් ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාව ආන මන්තකා ගාල්ල මගේ ගම ගාල්ල ආන ඔම්බි තලාපෑශරි මගේ වයස 23යි ආන මාපි සෝම මම කසාද මැදරන හැ ආන පී බාබ මාපි මාම මට තාත්තා ඉන්නවා අම්ම නැහැ ආන පී ඔක්කිසගේ අකුලිසගේ මට ඉන්නවා නවී කෙනෙක් සහ මල්ලි කෙනෙක් ආන ආරෆ් ඇල්පි මම දන්නවා අරාබි භාෂාව ආන ආරෆ් කිනුලේ පුස්තක මම දන්නවා සේරම ගෙදර වැඩ ආන ආරෆ් තබ්බා නද්දස් බේත් කස්විදුහු සව්වියෝදි සූපියවුලා මම දන්නවා උයන්න ගෙදර පිරිසුදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවන් බලා ගන්න ආන ආරෆ් බෑත් සිස්ටකල්ටේ මම දන්නවා තවත් ගෙදර වැඩ කරන්න ආන මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසලයි ආන අවුල් මර්රාසාපල් මං පල්ගෝතාවටයි රට යන්නේ ආන එබි රෝයිකුවේ මට යන්සම්නේ කුවේ කටට ශුක්‍රන් ස්තුතියි සොයිඩිය මීළඟට මා නදීෂා සොයිඩියට ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම් ආයිබෝවන් සබහල් ප්‍රේ සුබ උදෑසන ආනේ නදීෂා මගේ නම නදීෂා ආනන් ශ්‍රී ලංකාව මගේ රට ශ්‍රී ලංකාව ආන මන්තකා රයිලකුර මගේ නම රත්නකුර ආන සෝවෙත් මම විවාහකයි ආන්ටි සෝච් මගේ මහත්තයා ඉන්නවා ආන ආරබි මම දන්නවා අරාබි ආන කිල්ල බේතිස්ටක මම දන්නවා සේරම ගෙදර වැඩ ආන ආරබ් තබ්බා නතබේ කස්තිදුම් සව්වියෝදි සූපියවුලා මට තවත් ගෙදර වැඩ පුළුවන් ආන ආරබ් බෑත් කරදේ
ආන මදරස ජනකාන්ත මදරස. මගේ පාසල ජනකාන්ත පාසල. ආන අවුල් මදරස අපේ මම රටේ පළමුවතාවට. ආනේදී රුමි දුවේ මට යන්න දුවේ චටට ශුක්‍රයන් තුච්. Assalamualaikum. Ayubowan. Sabah al-Khair. Suba udayasana. Ana ismi Shashikala Samaraveera. Mage nama Shashikala Samaraveera. Ana min Sri Lanka. Mage rata Sri Lankawa. Ana mantaka Ingiriya. Mage gama Ingiriya. Ana awal istakal Roda. Mama kalin වැඩ කළේ පෙර පාසලක. Ana මාපි සෝවච්. මම කසාදු වැටලා නැහැ. Ana පී මාමා මාපි බාබා. මගේ අම්මා ඉන්නවා තාත්තා නැහැ. Ana Araf Arabic. Mama Dandava Arabic. Ana Araf Kill Base Struggle. Mama Dandava Gedana Veda Serama. Ana Araf Tabba Natla Pe Pasdijo Sauviyudi Supi Aulad. Mama Dandava Viyana Gedara Pirisidu Karanna Ledi Sodanna Ledi Madinna Vagema Darwan Baraganna. Ana Araf Base Struggle Base. Mama Dandava Tavat Gedara Veda. ආන මදරස ජනකාන්ත මදරස. මගේ පාසල ජනකාන්ත පාසලයි. ආන ආර බෑග් ස්ටගල් බේත්. මම දන්නවා තවත් ගෙදර වැඩ. ආන අවුල් මරා සාකල්. මම රට යන්නේ පළවෙනි වතාවට. ආන යෙබි රුහි කුවෙත්. මට යන්න ඕනේ කුවෙත් රටට. ෂුක්‍රන් ස්ප්ලිට්. Assalamu alaikum. Ayubowan. Sabah al-Khair. Suba udayasana. Ana ismi Maheshi. Mage nama Maheshi. Ana min Sri Lanka. Mage rata Sri Lankawa. Ana mantaka Anuradhapura. Mage gama Anuradhapura. Ana umri wahek tawati. Mage වයස අවුරුදු 31යි. Ana සෝවත්. මම විවාහකයි. Ana පී වහෙක් අවුලක්. මට එක දරුවෙක් ඉන්නවා. Ana Arab Arabic. මම අරාබි භාෂාව දන්නවා. Ana Arab Hindu bed ishtagat. Mama සේරම ගෙදර වැඩ දන්නවා. Ana Arab Taqaf, Nandat bed, Fasliduhum, Sauriyuti, Supi Aulad. මම දන්නවා උයන්න, ගෙදර පිරිසිදු කරන්න, රෙදි සෝදන්න, මදින්න වගේම ළමයි බලා ගන්න. Ana Arab bed ishtagat bed. මම දන්නවා තවත් ගෙදර වැඩ. Ana මදරස ජනකාන්ත මදරස. මගේ පාසල ජනකාන්ත පාසල. ආන අවුල් මරා සාකර්. මම යන්නේ පළවෙනි වතාවටයි රට. ආන යෙපි රුබි කුවෙත්. මට යන්න ඕනේ කුවෙත් රටට. සුප්‍රන් ස්තුතියි. Assalamu alaikum. Ayubowan. Sabah al-Khair. Suba udayasana. Ana ismi Kasuni. Mage nama Kasuni. Ana min Sri Lanka. Mage rata Sri Lankawa. Ana mantaka Ingiriya. Mage gama Ingiriya. Ana umri isnena Sharin. Mage වයස අවුරුදු 22යි. Ana සෞවච්. මම විවාහකයි. Ana පී සෞව්. මගේ මහත්තයා ඉන්නවා. Ana පී වාහිත අවුලක්. මට එක දරුවෙක් ඉන්නවා. Ana ආර් ඇරබික්. මම දන්නවා අරන්. Ana ආර් කිල්ලු බේස් ස්ට්‍රගල්. මම දන්නවා ගෙදර වැඩ සේරම. Ana ආර් තබ්බා නද්ද බේත් Fasliduhum, Sauviyuti, Supi Aulad. මම දන්නවා උයන්න, ගෙදර පිරිසිදු කරන්න, රෙදි සෝදන්න, රෙදි මදින්න, හා දරුවන් බලාගන්න. Ana Arab bag struggle bed. මම දන්නවා තවත් ගෙදර වැඩ. Ana මදරස ජනකාන්ත මදරස. මගේ පාසල ජනකාන්ත පාසල. Ana අවුල් මරා සාකර්. මම පළමු වතාවට රට යනවා. Ana යෙපි රුහි කුවෙත්. මට යන්න ඕනේ කුවෙත් රටට. ශුක්‍රන් ස්තුතියි. Assalamualaikum. Ayubowan. Sabah al-Khair. Suba udayasana වේවා. Ana ismi Sepalika. Mage nama Sepalika. Ana min Sri Lanka. Mage rata Sri Lankawa. Ana mantaka Monaragala. Mage gama Monaragala. Ana umri 24. Mage වයස 24යි. Ana මාපි සෝවච්. මම කතාද නැදලා නැහැ. ආනාපි මාමා බාබා. මට ඉන්නවා අම්මා තාත්තා. ආනාපි අපි සගීර. මට ඉන්නවා මල්ලි කෙනෙක්. ආනා ආරෆ් ඇරබික්. මම දන්නවා අරාබි භාෂාව. ආනා ආරෆ්
කිල්ලු බේක් ස්ටකල් මම දන්නවා ගෙදර වැඩ සේරම ආනාර ස්ටබ්බා නද්දබේක් පස්ලිදුම් සෞවියෝති සෝෆියාවලත් මම දන්නවා උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවත් බලාගන්න ආනාර බෑග් ස්ටකල් බේක් මම දන්නවා තවත් ගෙදර වැඩ ආනා මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසල ආනාවවල් මල් රසාවල් මම පළමු වතාවට රට යන්නේ ආනයේදී රෝහි කුවේ මට යන්න ඕනි කුවේට් රටට ශුක්‍ර ස්තුතියි अस्सलामु अलैकुम आयुबोवन සභාහර ප්‍රේම සුබෝදෑසන ආනා එස්මි සචිනි මගේ නම සචිනි ආනාමි ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාව ආනා මන්දබා කළුතර මගේ ගම කළුතර ආන ඔම්රි කලාදේශරි මගේ වයස අවුරුදු 23යි ආන සෝජ් මම විවාහකයි ආන පී සෝජ් මගේ මහත්තයා ඉන්නවා ආන මාක්‍රි අවුලන් මට දරුවන් නැහැ ආන ආර ඇරබික් මම දන්නවා අරාබි භාෂාව ආන ආර කිනු බේක් ඉස්ටකල් මම දන්නවා සියලුම ගෙදර වැඩ ආන ආර කවා නදත්තේ කස්ලිදුම් සෞවියෝති සෝපියාවලා මම දන්නවා උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි මදින්න සෝදන්න වගේම දරුවන් බලාගන්න ආන ආර බෑග් ඉස්ටකල් බේක් මම දන්නවා තවත් ගෙදර වැඩ ආන අවල් මලා සාපල් මම පළවෙනි වතාවට රට යන්නේ ආන එබි රෝහි කුවේට් මට යන්න ඕනේ කුවේට් රටට अस्सलामु अलैकुम आयुबोवन සභාහර ප්‍රේම සුබෝදෑසන ආනා එස්මි මදුරංගි මගේ නම මදුරංගි ආනා මින් ශ්‍රී ලංකා මගේ ගම රත්නපුර ආනා සෝවයි මම විවාහකයි ආනා වී සෝජ් මගේ මහත්තයා ඉන්නවා ආනා වී ඉස්නේනා උලාත් මට ඉන්නවා දරුවෝ දෙන්නේ ආනා වී වාහෙත් වල වාහෙත් පින්ති මට ඉන්නවා එක පුතෙක් එක දුවෙක් හැදව රෝහේ මදරස එයාලා පාසල් යනවා ආනා ආරබ් ඇරබි මම දන්නවා අරබ් භාෂාව ආනා ආරබ් කිගු බේක් විස්පෙට මම දන්නවා සේරම කෙදර වැඩ ආනා ආරබ් කබ්බා නදබ්බේ කසිදුම් සෞවියෝති මම දන්නවා උයන්න ගෙදර පිරිසිදු කරන්න රෙදි සෝදන්න රෙදි මදින්න වගේම දරුවන් බලාගන්න ආන ආර බෑග් ඉස්ටකල් බේක් මම දන්නවා තවත් ගෙදර වැඩ ආන අවුල් මල්දාසාවල් මම පළවෙනි වතාවට රට යන්නේ ආන එබි රෝහි කුවේට් මට යන්න ඕනි කුවේට් රටට සුක්‍රන් ස්තුතියි අස්සලාමු අලයිකුම් ආයුබෝවන් සභාහර ප්‍රේම සුබෝදෑසන ආනා එස්පි ප්‍රීතිමාලි මගේ නම ප්‍රීතිමාලි ආනා ඕවර් සිතා තරාතෙන් මගේ වයස 36යි ආනාවින් ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාව ආනා මන්තහා මොරටුව මගේ ගම මොරටුව ආනා සෝවච් මම කසාද බැඳලා ආනාගේ අවුලා මට ඉන්නවා ළමයි ආනාගේ වාගෙත් වෙලක් මට ඉන්නවා එක පුතේ ආනා වෙලත් දෝමර් ඉස්නෑස්සෙන මගේ පුතාට වයස අවුරුදු 12යි ආනා ඇරබි මම දන්නවා අරාබි ආනා ඇරබ් කිල්ලු ස්ටිකල් බේත් මම දන්නවා ගෙදර සීරුම වැඩ ආනා ඇරබ් තව්පර් නල්තිප් බේත් කස්කිදුම් සෞවියෝති සූපියාවලා මම දන්නවා උයන්න රෙදි හොදන්න දරුවන් බලාගන්න වගේම රෙදි මදින්න ආනා මදරස ජනකාන්ත මදරස මගේ පාසල ජනකාන්ත පාසලයි ආනා අවුවල් මරණා සාපර් මම ප්‍රථම වතාවට යන්නේ ආනා ඒබි රෝහි කුවේට් මම යන්නේ කුවේට් රටට ශුක්‍රන් ස්තුතියි अस्सलाम वालेकुम आयुबोवन සභාහර ප්‍රේම සුබෝදෑසන ආනා එස්මි රුවන්ති මගේ නම රුවන්ති ආනාපි ශ්‍රී ලංකා මගේ රට ශ්‍රී ලංකාව ආනා මත්තකා කටාන්න
මගේ ගම පටාන. ආනා ඔමත් තලාතේ අරබි. මගේ වයස 43යි. ආනා සෝල් මං කසාද නගලා. ආනා සී අවුලක් මට ළමයි ඉන්නවා. ආනා මද්රස ජනකාන්ත මද්රස. මගේ පාසල ජනකාන්ත පාසලට. ආනා ඇරබි මං දන්නවා අරබි. ආනා ඒ බීරුවේ කුවේ. මම යනවා කුවේට් රටට. සුක්‍රන් ස්තුතියි. සාමාන්‍ය එදිනෙදා භාවිතා කරන වචන. ඒ සඳහා කසුනි සොයුරියට මා ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම්. පාලි එන්න. රූහි යන්න. රාහිත් ගියා. ඉකිල් කන්න. ශුරබි බොන්න. යෝවාන බඩගිනි. ආචාන තිබහයි. කිබීර ලොකු. සගීර පොඩි. බී දුර. ගෙරි ළඟ. දාකල් ඇතුලේ. බල්රා එළියේ. හිනේ මෙතන. හිනාත් අතන. ගුඹි නැගිටින්න. එගෙදි ඉඳගන්න. හෝ උඩ. සැහැත් යට. අල්හම්දුල්ලා. දෙවි පිහිට. කේපි හාලි. සැප සනීප. හරාම් පව්. හරාමි හොරා. ශුක්‍රන්. මීළඟට අරාබි භාෂාවෙන් ඉලක්කම් හඳුන්වා දීම සඳහා මා මදුෂකා සොයුරියට ආරාධනා කර සිටිනවා. Assalamu alaikum. Ayubowan. Rakam ilakam. Shabbat binduව. එක වාහෙන්. දෙක ස්නේන. තුන තලාත. හතර අත්. පහ කම්ස. හය සිද්ද. හත සැබෑ. අට සමානුවන්. නමය පිසා. 10 ඇශරා. 11 එදැස්. 12 එදැස්. 12 ස්නේන. 13 තලද්දැස්. 14 අර්බතැස්. 15 කම්ස්තැස්. 16 සිත්තැස්. 17 සැබෑතැස්. 18 සමන්තැස්. 37 20 ඇශරීන්. 30 තලාතිල්. 40 අර්බයින්. 50 කම්සී. 60 සිත්තින්. 70 සැබෑයින්. 80 සමානින්. 90 තිසායින්. 100 මීළඟට අරාබි භාෂාවෙන් සතියේ දින හඳුන්වා දීම සඳහා මා ප්‍රීතිමානී සොයුරියට ආරාධනා කර සිටිනවා. Assalamu alaikum. Ayubowan. Yo isnේද සඳුදා. යෝම් තලාත අඟහරුවාදා. යෝම් අර්බා බදාදා. යෝම් ඛමීස් බ්‍රහස්පතින්දා. යෝම් ජුමා සිකුරාදා. යෝම් සෙනසුරාදා. යෝම් ලැහත් ඉරිදා. යෝම් අත්ල නිවාඩු දවසක්. ඉලියොම් අද. කිලියොම් හැමදෑම. එමිස් ඊයේ. ශහර් මාසය. සෙන අවුරුදු. ඉස්ලෑම් සෙන අවුරුදු 2. බුක්රා හෙට. බැත් බුක්රා අනිද්දා. ශුක්‍රන්. පොරදිය මීළඟට මුළු තැන්ගේ උපතන අරබ් භාෂාවෙන් හඳුන්වා දීම සඳහා මා සචින මේනකා සොයුරියට ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම්. ආයුබෝවන්. මත්බත් කුස්සිය. සහන් තිගම්. කැස්ස හැන්ද. සෝක ගෑරොප්පුව. මිල්ලා ලොකු හැන්ද. සීනීය ට්‍රේ එක. කෝප්පය. පූරි දේපෝච්චිය. ඉට්ලි කේතලය. කල්ලාත බ්ලෙන්ඩරය. මත්තාර උණු වතුර බෝතලය. කස එළවලු කපන ලෑල්ල. සික්කීන පිහිය. නිෂ්කාල කිරිපෙරණය. ජිදර් සාත් බාන. මොක්තාත මූඩිය. නාල් ගින්දර. කාස් ගෑස් එක. පැනපීය සිංක් එක. චූල ලිප. පෙරම් අවන් එක. කැබට් කබඩ් එක. මකන්න කොල්කන්. ශුක්‍රන්. ඊළඟට මුළු තැන්ගේ පිළපතා භාවිතයට ගන්නා කුළුපඩු නම් කිරීම සඳහා මා සුදර්ශනී සොයුරියට ආරාධනා කර සිටිනවා. අස්සලාමු අලයිකුම්. බොරාත් 3-5. කර්බන් 5. කන්මුන් සූදුරු. කිස්ව කොත්තමලි. දාර්ශීන් පරලහු. හරාම් රැටි. හෙල් කරදමු. හෙල්ග කුළුහාල්. මිස්මාන් හරාම් නැටි. දෙහේ හෙල්. සෙයිතුන් ඔලිව් ඔයිල්. ඒස් හාල්. ඇදස් පරිප්පු. මව්වා සුළුන් ඇට. නක්කි කඩල.
පිල්පිල් ඇසුවත් ගම් මිනිස් පිල්පිල් අහන රතු මිනිස් සුප්‍රන් ස්තුති එනිදා ආහාරයට ගන්නා කෑම වර්ග හඳුන්වා දීම සඳහා සජීව සොයුරියට අයිතියාන අස්සලාමුඅලයිකුම් ආයුබෝවන් තාම කෑම වර්ග පියු දී කෑම කතා දවල් කෑම ඇෂා රාත්‍රී කෑම හැලීර්කි ගහුවා පොම්පි මඩවස් දියයි කුකුල් මස්බා ලැහැම්බරක් මස්සොලි දහෝ සක්හාරුවලි සොර්බැන්දස් පරිපුසු ලැහැම්බෂුයි රෝස්කල්පු මස් කලතා සලාද කේකා කේක් පනිස් මැලබිය කස්ටර් කැරමල් පුඩින් එය මීළඟට මා මින්වි සොයුරියට ආරාධනා කර සිටිනවා අරාබි භාෂාවෙන් තමා ගැන ඉදිරිපත් කිරීම සඳහා අස්සලාමුඅලයිකුම් ආයුබෝවන් සබහර්වේ සුබ දේශනක් වේවා ආනා ඉස්මිනියන් රාදා මගේ ළමිනියන් රාදා ආනා මත්තක කෑන්නේ මගේ ගම කෑනගි ආනා සෝව මම කසාද බැඳලා ඉන්නේ ආනා කී අවුලක් මට එක පුතෙක් ඉන්නවා ආනා ඇරප්පලාවි මම දන්නවා ආවි ආනා දීපිලු විකොයි මට යාගේ උනි කොයි ප්‍රාකට සුපරන් අරාබි භාෂාවෙන් ඉලවලු වර්ග හඳුන්වා දීම සඳහා මා සඳමිනිය සොයුරියට ආරාධනා කර සිටිනවා අස්සලාමුඅලයිකුම් ආයුබෝවන් කොතන් එළවලු තොමා තක්කාරි ගොතාක් අල දරා වට්ටක්කා බාමියා බණ්ඩට්ටා පෙතිජාන් වාගටු පසෝරියා වොත්ති තුන් සුදුලූමු බොසා ලූමු කැස් සලාද කර දොරා වඩී වෙනු ලේබෝන් දෙහි පිල්පිල් අක්සර ඔෆිස් පංජ රතුවල ශුක්‍රන් ස්තුතිය මීළඟට අරාබි භාෂාවෙන් පළපුරු වර්ග හඳුන්වා දීම සඳහා මේ ආරාධනය රුවන්ති සොයුරියට Alaikum ayubowan pawaki palkum tupa pelmos isel anak medi tama ratedi veki komodu kumasra pera paras cheri anasanasi සුත්‍රති සොයුරිය මීළඟට රෙදි පිළිසිදු කිරීමට පෙර බැලිය යුතු ලාංඡන පිළිබඳ නම් කිරීම සඳහා කසුනි හා මේනකා සොයුරියටයි මේ ආරාධනය මම මේනකා mama kasuni machine wash mashime sedima do not machine wash mashime sodan epa for self machine wash celsius සංශය 4 උෂ්ණත්වයේ සේදීම low heat machine wash අඩු උෂ්ණත්වයේ සේදීම warm wash මද උෂ්ණත්වයේ සේදීම hot wash තද උෂ්ණත්වයේ සේදීම hand wash අතේ සේදීම do not hand wash අතේ සෝදන්න එපා do not drink මිරි කන්න එපා bleach පැල්ලන් ඉවත් කිරීමේ දියර දැමිය හැක do not bleach පැල්ලන් ඉවත් කිරීමේ දියර දැමිය නොහැක non-chlorine bleach පාඩයක්ම් සඳහා පැල්ලන් ඉවත් කිරීමේ දියර දැමිය හැක dry clean බියලිව සේදීම do not dry clean බියලිව සෝදන්න එපා any solvent ඕනෑම රසායනික ද්‍රව්‍යයක් දමා බියලිව සේදිය හැක hydrocarbon solvent හයිඩ්‍රෝකාබන් රසායනික ද්‍රව්‍ය දමා බියලිව සේදිය හැක petroleum solvent පෙට්‍රෝලියම් රසායනික ද්‍රව්‍ය දමා භ්‍රමණක් සේදිය හැක dry බියලියම line dry වැලප ආධාරයෙන් මේලීම drip dry කොපු ආධාරයෙන් මේලීම flat dry සයකලා මතු පිටක තමා වේලීම dry in shape මද පානය වේලීම tumble dry මැෂිමේ වේලීම do not tumble dry මැෂිමේ වේලන්න එපා iron මැදීම do not iron මදින්න එපා low heat iron අඩු උෂ්ණත්වයේ මැදීම medium heat iron මද උෂ්ණත්වයේ මැදීම high heat iron තද උෂ්ණත්වයේ මැදීම steam වාෂ්පයෙන් මැදීම do not steam වාෂ්පයෙන් වදින්න එපා thank you පවුලේ සමාජිකයන් හඳුන්වා දීම සඳහා වසන්ති සොයුරියටයි මේ ආරාධනය අස්සලාමුඅලයිකුම් නබරාත් පෙර් ගෙදර සමාජිකයන් මාමා
අම්මා, බාබා, තාත්තා, පින්ටි, දුව, වලත්, පුතා, ජෙද්දි, සීයා, ජෙද්දිපි, ආච්චි, खाली मामा मेमन नंदा मम्मी पापा खालदी कुंची अम्मा साई प्रियदुरा नंदुल मुरकरू डॉक्टर दस्तर महता शुल्ता पुलिस प्रकार शुक्र स्तुति මීළඟට එදිනෙදා කැමට ගන්නා මස්වාද නම් කිරීම සඳහා මధుරන්ති සොයරියටයි මේ ආරාධනය. Assalamualaikum. Lehem maswad web tiai kubulmas lehem kuge halakman lehem kanum ebemas lehem level odumas lehem karu bedulmas sivej malu sivej supi semanti vidian iso super. සහෝදරිය මීළඟට ශරීරයේ කොටස් හඳුන්වා දීම සඳහා මේ ආරාධනය සේපාලිකා සොයරිට. Assalamualaikum. जिस्म करता शरीर कोटास चार कोंडेय मोलेय राशि ओलुव वोज्ज मुहुन එදුන කන එවුන ඇස සදර පපුව ගැල්බි හෘද වස්තුව බතනික් වඩ ඉදේනි අත එදාකර නියපතු බෑ ඇඳිලි ශුක්‍ර කවුරුත් අඩු නෑනේ වැස්සුරේම නැතිනේ. හරි. අස්සලාමු අලයිකුම්. අයබෝවන්. good morning. කාලේ වගේ. හරි. අද දවසේදී මුලින්ම කතාව පටන් ගන්න කලින් බාරකාරියන්ට ප්‍රථමයෙන් ස්තුති කරන්න ඕනේ. අද දවසේ වාගේ කාලය වෙන් කළා මෙතෙන්ට ආවට මේ ප්‍රෝග්‍රෑම් එක සඳහා. එතකොට දැන් අද දවසේදී මේ ප්‍රෝග්‍රෑම් එක ඕගනයිස් කරලා තියෙන්නේ අපි මේක ආරම්භ කරලා තියෙන්නේ මේ වගේ වැඩසටහනක් සංවිධානය කරලා තියෙන්නේ ඇයි කියන එක මුලින් දැනගන්න ඕනේ නේ. දවස් 25ක දවස් 28ක කාලයක් මුළුල්ලේ වෙනම තැනක පවුලෙන් මිදිලා රට යන්න කියලා ඇවිල්ලා ඉගෙන ගන්න කියලා තැනක කතා කරන්නවත් දකින්නවත් නැතුව ඉඳලා මොනවාද මේ පිළිතරකට කියලා කරලා තියෙන්නේ කියන එක මේ අම්මලා තාත්තලා හස්බන්ඩ් කවුරුවත් දන්නේ නැහැ. කෝල් එකේ කතා කරනවා කියනවා එච්චරයි දවස් 5කට සැරයක්. එතකොට මොනා කරනවද මොනා කරගෙන තියෙනවද කියන එක දන්නේ නැහැ. අන්නේ මොනවාද කරේ කියන එක පෙන්නන්න තමයි මේ අද දවසේ තියෙන්නේ. මම හිතන්නේ දකින්නේ ඇති. මොනවාද ඉගෙනගෙන තියෙන්නේ මොන දේවල්ද එකතු කරගෙන තියෙන්නේ කියලා. හරි. එතකොට මම මුලින්ම අහන්නේ දැන් පළවෙනි පාරේ යන අය හැමෝම ඉන්නේ. මෙහෙම හොඳයි. ඒක වැඩිනේ. හරි. දැන් හැමෝම ඉන්නේ පළවෙනි පාරේ යන අයනේ මෙතෙන්ද ඉන්නේ. මෙතන ට්‍රේනින් වෙන්න ඇවිල්ලා ඉන්නේ පළවෙනි පාරේ යන අය. දැන් පළවෙනි පාරේ යන අය නම් අපි දන්නවා. අරාබිකිය කතා කරන්න කොහොමද බෑ. සිංහලත් හරියට බෑ කතා කරගන්න. අරාබි කොහොමවත් බෑ. එතකොට අරාබික හැම උයන්න බෑ. කෑම එකක් ගෙදර හොයන්න උයන්නේ නැති මිනිස්සු රටේ යන්නේ වෙලින් ඉන්න කොහොමත් අරාබික හැම උයන්න බෑ. එතකොට ඉවුවත් කන්න බෑ. එතකොට මේ කෑම බීම හදන්න දන්නේ නැති භාෂාවක් කතා කරන්න දන්නේ නැති නන්නාඳුන රටක සිරිතක් විරිතක් දන්නේ නැති නීති රීති ටිකක් දන්නේ නැති ජීවත් වෙන්නේ මොන කොහොමද කියලා පරිසරයක් අඳුරන්නේ නැති මිනිස්සු කොටාසියක් අපි එකපාර ගිහිල්ලා වෙනම පරිසරයකට ඇතෑරියොත් මොකද වෙන්නේ? ඇත්තටම ජීවත් වෙන්න බෑ. දවසක්වත් ජීවත් වෙන්න බෑ. අන්න ඒක නිසා තමයි මේ ඔයාලා පළවෙනි පාර යන අයව මේ විදිහට ට්‍රේනින් එකක් දෙන්නේ. දැන් ට්‍රේනින් එකේ ප්‍රධානතම දේ මොකද්ද? ප්‍රධානම දේ අපි එකතු කරගත්ත දේ දැන් මේ අද දවස් පුරාට ගිහින් අරාබි ලැන්ග්වේජ් එක ඉගෙන ගත්තා. භාෂාව ඉගෙන ගත්තා. දැන් හැමෝටම පුළුවන්. මෙතෙන්ට ඇවිල්ලා අස්ලාම් වලයිකුම් කියලා ආනිස්මා අනුමර කියලා මට මේක පුළුවන්. නේ එතකොට මට මේ දේවල් පුළුවන් මට අතු ගන්න පුළුවන් උයන්න පුළුවන් මේ හැමදේම දැන් මෙතනදී කිව්වා. මෙන්න මේ භාෂාව කියන එක වැදගත් වෙන්නේ අම්මේ තාත්තේ අපි රටකට ගියාට පස්සේදී මේ මිනිස්සු දන්නවා මෙයා අරාබි කතා කරන්න බැරි මිනිස්සෙක් එන්නේ කියලා. හැබැයි එහෙම කියලා මේ අර සිංහලෙන් වැඩ කියනවද ගෙදර? රට කිහිප අයත් මෙතන සිංහලෙන් වැඩ කියනවද කරන්න කියලා නැහැ. කියන්නේ අරාබි. ඒක අපි කරන්න නම් අරාබි භාෂාව දැනගෙන ඉන්න ඕනේ. කතා කරන එක අපි හිතමු මාස 3-4ක් ගිහින් ඉගෙන ගත්ත කියලා. හැබැයි තේරුම් ගන්න පුරුදු වෙන්න ඕනේ නේ. රෙදි ටික වනන්න කිව්වට පස්සේ රෙදි හොදලා හරියන්නේ නැහැ. දරුවට වතුර පොවන්න කිව්වට පස්සේ දරුව ටැප් එකට අල්ලලා නාවලා හරියන්නේ නැහැ.
ගිහිල්ලිවලා අරිදි ටික නවල කියලා කබඩ් එකෙන් දාන්න කිව්වට පස්සේදී ඉහළ කාලය අතු ගාලා හරියන්නේ නැහැ. අන්නේ ප්‍රශ්න මතුවුණාට පස්සේදී තමයි අන්න මෙයාට කේන්ති යනවා, අරයට කේන්ති යනවා. මෙයා කියනවා යකෝ මම මේ දැනගෙන න්යාය පළවෙනි පාරේ ඉඳි මිනිස්සෙක් කියලා මට මරාබී කියලා තේරෙන්නේ නැහැ කියලා බයින් එක සාධාරණයිද? අපිට කෝල් එකකින් සර් මේ ගෑණිගේ වැඩේ බයින් එකේ ඉවරයක් නෑ මට කිසි දෙයක් තේරෙන්නේ නැහැ. මට මේකතර වැඩ කරන්න බෑ. ඕන්න කෝල් එකේ. අන්න ඇයි කියන කිව්වා තේරෙන්නේ? සිංහල ගෙදර මිනිස්සුත් හස්බන්ඩ් වයිෆ් සිංහලෙන් එකපාරක් දෙපාරක් තුන් පාරක් කියලා තේරෙන්නේ නැතුණාට පස්සේ කොහොමද බුද්ධ වන්දනම තන්නේ? විතර කියලා තේරෙන්නේ නැද්ද කියන එක. එහෙව් එකේ භාෂාවක් නොදන්න මිනිස්සෙක් කතා කරලා තේරුන්නේ නැතුනම කොහොමද කේන්ති යන්නේ? අපි වගේ මිනිස්සු තමයි එයාලා. එකපාරක් දෙපාරක් කිව්ව තේරෙන්නේ නැතුනම අපිට කේන්ති යනවා. එයාලට කේන්ති. අන්න එතකොට ඔයාගේ පැත්තට ඔයාට කේන්ති. ඔන්න ඔතන තමයි පළවෙනිම ප්‍රශ්න පටන් ගන්න යන්නේ. අනවබෝධ තේරෙන්නේ නැතිව. අන්නේ ප්‍රශ්නය නැති කරන්න තමයි මේ භාෂාවක් කියන එක ට්‍රේනින් සෙන්ටර් එකට ගෙනල්ලා ඔයාලට මේ උගන්වන්නේ. එහෙනම් දැන් භාෂාව කොච්චර වටිනවද කියන එක තේරෙන්නේ නැති. දැන් මෙතන ඉන්න හැමෝටම වගේ කතා කරන්න පුළුවන්ද? ඔව්ද? මම කතා කරන බිල්ඩින් එකේ වහලද දරන්න මයික් එකක් නැතුව මෙතන කටවල් 100ක් විතර තියෙනවා මට ඔව් කියන එක කන්න ඇහෙන්නේ. ඉංග්‍රීසියේ සිංහල මීඩියම් ක්ලාස් එකක්ද? අරබි. එහෙනම් අරබියෙන් මට උත්තර දෙන්න. ඔව්ද නැද්ද? ඉගෙනුවද නැද්ද? ඔව්ද නැද්ද? අර ඉංග්‍රීසි කියලා දෙන ක්ලාස් එකට ගිහින් ටීවී එකේ යටින් පොඩුවට යන ඒ මගේ භාෂාව දන්නේ. ඔව් ඉගෙනුවේ අරබියේ තමයි. මම මේක හිතපු නිසා මම දන්නේ. ඔව් අයිවා. ඔව් අයිවා. එතකොට දැන් භාෂාව කියන එක ඔයාලට උගන්වන්න මේ වැඩ ටික ඔක්කොම ඉගෙනගෙන තියෙද්දි තව දෙයක් ඔයාලට මිස් එකතු කරා. බොහොම ආගමයි අපි කෑවා. කෑම බීම ටික උගන්වනවා. දැන් ඒ මිනිස්සු දන්නවා ඔයාලට අරාබි කතා කරන්න බෑ උයන්න බෑ. ඒක උයන්න බෑ කියන එක දන්නව දැන් මොකටද දැන් මේ ට්‍රේනින් එකේ කුකරි පාඩමක් ඉගෙනන්නේ? යුනිට් කීයක් තියෙනවද? දැන් මේ ජූනියර් ළමයි උත්තර දෙන්න කීයේ අවුට් බැච් එකේ නම උත්තර. හයයට කොහොමද අරාබි කියන්නේ? යුනිට් 6ක් ඉගෙන ගත්තා. පළවෙනි එක පටන් ගත්තා බිත්ති බිම සිවිලි. දෙක රූපකරණ තුන නාටකාංග. ඊට පස්සේ උයන්න පිළිගන්වන්න. රෙදි. ඊට පස්සේ ආහාර පිළියෙල කිරීම. ඊට පස්සේ පිළිගන්න. සේව්. මම ඔය ටික පාඩම් කරගත්තේ මෙතන මේ බෝඩ් එකේ තියෙන. උගන්නලා. නිකන් යන ගමන් එහාට. උගන්නපුවාට ඕක හොඳට මතක තියෙනවා. එතකොට ඕකේ තියෙනෝනේ හතරවෙනි යුනිට් හතරවෙනි එකනේ ආහාර පිළියෙල කිරීම පහ. එතකොට ඒකෙදි ඔයාලට මැජික් බූස් එක හදන එක, සුප් එකක් හදන විදිය, ඊට පස්සේදී මොනවාද අපිට තව එක එක දේවල් හදන්න දුන්නා නමුත් මතක නෑ මට. එතකොට ඒ දේවල් ඔයාලට මේ කියලා දුන්න හදන්නේ කොහොමද කියලා. දැන් අපි ගෙදරකට ගියාට පස්සේදී අම්මේ තාත්තේ ලංකාවේ වගේම තමයි එහෙ ගෙවලුත් තියෙන්නේ. ලොකු VIP ෆැමිලි තියෙනවා. සල්ලිකාර මිනිස්සු ඉන්නේ. දැන් සල්ලි තියෙන ලොකු බංගලාවක ගෙවල් තියෙන වස්ත්‍රසත්කම් තියෙන මිනිස්සු නිසානේ රටේ ලක්ෂ ගණනක් විඳන් ගල වැඩට සේවකයෙක් කියන්නේ. දැන් අපි ගන්නවා එහෙම වැඩට පිටරටින් සේවකයෙක්. හොටෙල් වල වගේ නම් අරගෙන තියෙනවා. එහෙම කරන්නේ යම් වත්කමක් තියෙන ලෙවල් එකක ජීවත් වෙන මිනිස්සු නිසා. එතකොට මේ ගෙවල් වල තට්ටු 2 වෙන්න පුළුවන්, 3 වෙන්න පුළුවන්, 4 වෙන්න පුළුවන්. සමහර ගෙවල් තියෙනවා දැන් අපේ දැන් ගෙදර මහා ගෙදර එක්කෙනෙක් මැද්ද මොකද කරන්නේ? අන්න බැඳුම් පවුල යනවා වෙනම ඇනෙක්ස් එකක් කරන් හරි ගියක් අරගෙන හරි වෙනම අණු පවුලක් විතර වෙන තැනක ජීවත් වෙනවා. අන්න ඒ විදිහට තමයි එහෙ රටෙත් එහෙම යනවා. වෙනම ෆ්ලැට් තියෙනවා, ඒරියා තියෙනවා, ඔයක වෙනමින්. අර එතකොට සල්ලි භාගෙ තියෙන මිනිස්සුනාට පොඩි ෆැමිලි තියෙන පොඩි ගෙවල් තියෙනවා. ෆ්ලැට් උයි දෙකේ ඔය වගේ පොඩි ගෙවල් තියෙනවා. එහෙම පොඩි ගෙදරක් වුණොත් උයන්න වෙනම කෙනෙක්. ක්ලීනින් කරන්න වෙනම කෙනෙක්. ඊට පස්සේ බබා බලා ගන්න වෙනම කෙනෙක්. එතකොට ගෙදර අනිකුත් වැඩ ටික හොයලා බල කරන්න වෙනම කෙනෙක්. එහෙමනම් දන්නේ නැහැ. මොකද එහෙම අරගෙන කරන්න වැඩක් නැහැ. තියෙන හරිම පොඩි වැඩ ප්‍රමාණයක් තියෙන. උදේ නැගිට ක්ලීනින් වැඩ ටික කරා උයන්න උදව්වක් දුන්න ටික කාලයක් ගිහින් උයන්න පුළුවන් වුණා නම් ඒක උයන්න පටන් ගත්තා. අන්න ඒකට බැලන්ස් කරගෙන ඉන්නවා. දැන් ලොකු ගෙදරක් වගේ වුණොත් ලොකු ෂේක් මොද ෆැමිලි එකක් ඉන්න ලොකු හයි ලෙවල් ෆැමිලි එකක්. අන්න එහෙම ගෙවල් තියෙන සමහරලාට ඒ වගේ උයන්න කෙනෙක් ඉන්නවා.
එතකොට ළමයි යම් ප්‍රමාණයක් හිටියොත් එයාලා බලා ගන්න වෙනම කෙනෙක් ඉන්නවා. ක්ලීනින් වලට ඔයාලා දාන්න. එතකොට දැන් ඔයාට අම්මෝතින් අර පොඩි ෆැමිලි එකක්. ඔයා දැන් මොනවාද මේ පුරුදුනේ පළවෙනි පාරයි මොනවාද ඇප්ලිකේෂන් දාති කියන්නේ මම යන්නේ හවුස් මොනවාද? ක්ලීනින් වලට කියලානේ. ක්ලීනින් කියන එකේ තේරුම මොකද්ද? ඇහෙන්නේ. පිරිසිදු කරනවා. පිරිසිදු කරනකොට කොහොමද රාබී කියන්නේ? පිරිසිදු කරනවා කියන එක ගොඩක් අය හිතේ තියාගෙන ඉන්නේ කොස්සක් කරන් අතු ගාලා කුණු ටික ස්පර්ශ කරලා මේ මකුණු දැල් ටික ගන්න එක විතරයි. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පිරිසිදු කරනවා කියලා කියන්නේ ඕනෑම දෙයක් ත්‍රිභුජ කියන තත්වයෙන් අලුත් තත්යකට පත් කරන එක. දැන් හිතමු මේ ගේ ඔක්කොම මකුණු දැල් වලින් සුද්ධ වෙලා තියෙනවා කියලා. ඒක ස්පර්ශ කරලා ත්‍රිභුජ තත්ත්වෙට හැදුවා. දැන් රෙදි රෝදල හැමදේම කරලා ත්‍රිභුජ තත්ත්වෙන් හැදුවා. එතකොට මේ පිරිසිදු කරනවා කියන එක කොස්සක් කරන් අතු ගන්න එක විතරක් නෙවෙයි කියන්නේ. තේරුණාද? රෙදි පිරිසිදු කරනවා. කාමර පිරිසිදු කරනවා. වොෂ්රූම් පිරිසිදු කරනවා. උයන කියන භාජන පිරිසිදු කරනවා. මිදුල පිරිසිදු කරනවා. සාලේ පිරිසිදු කරනවා. සිවිලින් පිරිසිදු කරනවා. අපි පිරිසිදු වෙනවා. ගෙදර ළමයිම පිරිසිදු කරනවා. ඔය හැම දෙයක් අස්සෙම තියෙන පිරිසිදු කිරීම කියන එක තියෙනවා. ඒක නිසා මේ පළවෙනි පාරය මේ ක්ලීනින් වලට විතරක් යවනවා කියන මේ ජොබ් කැටගරි එකක් එහෙමනම් වෙනම නැහැ. මේ සියලුම දේවල් කරන්න තමයි ඔයාලව යවන්නේ. උයන් හෙල්ප් කරන්න ඕතින් උයන්න ඕනද නැද්ද? ඔව්ද නැද්ද? ඔව් කියන දැන් මම කියවනේ සිංහලෙන් කිව්වොත් නෙවෙයි අපි ඉගෙන ගත්තේ අරබි පාඩම. අරබි කොහොමද කියන්නේ? අයියෝ. හරි. එතකොට අපිට උයන් හෙල්ප් කරොත් එහෙමයි. එතකොට ගෙදර අස්පරස් කරන දේවල් කරන්න ඕනද නැද්ද? අයියෝ. එතකොට අපි රිදිරික හොදලා වැලට දාන්න අවලි කියලා ඒව කරන්න ඕනද නැද්ද? දරුවෙක් හිටියොත් බලා ගන්න ඕනද නැද්ද? මැඩම් මේක සුපර් මාකට් එකට යන්න ඕනේ කිව්වොත් ඉන්න ඕනද නැද්ද? කුණු බාස්කට් එක පාරට ගිහින් දාන්න කිව්වොත් ගිහින් දාන්න ඕනද නැද්ද? මහගෙදර යනවා සීසන් එකට මහගෙදර ගියාට පස්සේ මහගෙදර ඉන්න වැඩ කරන කෙනෙක් එක්ක හවුලේ වැඩ කරන්න ඕනද නැද්ද? දැන් අයිව කිව්වට පස්සේ රට ගිහිල්ලා ඕන බලන්න. අයිව කනපිට. අපිට අයිව උගන්න. කෝල් එක අරගෙන කියනවා සර් මේක මහගෙදරත් වැඩ කරන්න ඕනේ ඉන්න ගෙදරත් වැඩ කරන්න ඕනේ දෙකක වැඩ කරන්න බෑනේ. හරි ඒක වැඩ කරන්න බෑනේ ඇත්තටම දැන් මේ ගෙදර පිසුදු කරලා අනිත් අතට අර ගෙදර සුද්ධ කරනවා. ආයි මේ ගෙදරට එනවා. මේ එකම දවසේ. එහෙම කරන්න බෑනේ. අතරගම දෙන්නේ බෑ. නෑ එහෙම සුද්ධ කරන්නේ නෑ. දැන් අද දවසේ මේ වැඩ කරලා ගෙදර වැඩ කරගෙන ඉන්නවා. හෙට යනවා අම්මගේ ගෙදර. ගෙදර පවුලේ අපේ අම්මලාගේ වල නෙමෙයි කොහොමද? එතකොට එහෙ ගියාට පස්සේ ඔයාලත් එක්ක කරගෙන යනවා. සමහර වෙලාවල් තියෙනවා ගෙදර ඉන්නවද? දැන් එක්කන් ගියාට පස්සේ මේ ගෙදරට දැන් මේ හිටපු ගෙදර වැඩ කරන්න තියෙනවද? නෑ. එහෙ වැඩ කරන්නේ නෑ. අර ගෙදර මේ දැන් ඉන්නේ. අනේ එතකොට මේ ගෙදර ඉන්න වැඩ කරන කෙනත් එක්ක පවුලේ එකතු වෙලා වැඩ ටික කරන්න ඕනද නැද්ද? කරන්න ඕන. එතකොට දැන් ඔයා වැඩ කරන්නේ නිකන් දියන් හිටියොත් පඩි සහිත නිවාඩුවක් වෙනවා. තේරුණා? නිවාල් දෙකක් වුණාට වැඩ එකයි තව සපෝට් එක. ඒක විතරක් මම සේකින් හෙල්ප් එක එවන්ටි කරා. දැන් අපේ අවුරුදු කාලේට කොහොමද ගෙවල් වල පිරිනැටි මහගෙදර පිරිනැටි? ඥාතියන්, සහෝදරයෝ, අසල්වැසියෝ හැමෝම ගෙදර එනවා. සති ගණන් ගෙදර ඉන්නවා. ඊට පස්සේ අපි නිදාගන්න ඉඳන් ගෙදර ඥාතින්ට නිදාගන්න දෙනවා. ඇයි ඒ? මේ මිනිස්සුනේ ඇවිල්ලා තියෙන මගේ ඥාතිනේ ඇවිල්ලා තියෙන්නේ. මං ඉන්නේ නැටත් තියෙන මම බිම නිදාගන්න. එතකොට රෑ 1-2 වෙනකන් අවදියෙන් ඉන්නේ. නේ? ඇයි එයාලා කන්න බොන්න දීලා නිදා ගන්න දීලා කොට බෙටි ටික දීලා අපි හට්ටි වල ටික හොදලා තමයි අපි නිදාගන්නේ. කැපකිරීම උදේ. එතකොට රහට හොඳට ගෙදර හස්බන්ඩ් මේ වයිෆ් විතරයි වෙනදට ඉුවේ. හස්බන්ඩ්ත් එකතු වෙලා උයනවා. ඔගේ අනිත් පැත්තේ තියෙන කිවලු තියෙනවා. එතකොට හැමෝම එකතු වෙලා උයලා කියලා අරයට කන්න උයලා දෙනවා. ඇයි මගේ මිනිස්සුනි ඇවිල්ලා තියෙන්නේ. මේ පවුල එක මිනිස්සු. ඔන්න ඔය කියන පොයින්ට් එකේ රට ගියාම තියෙන්නත් ඕනේ. ඔයාලට කන්න බොන්න ටික දීලා, ලෙඩ වුණොත් බෙහෙත් ටික දීලා, පඩිය වෙලාවට දීලා, රැකවරණේ ඉන්න කියන දීලා, නොමිලේ රටරත් අරගෙන වැඩ ටික කරගෙන දීමනා මුදලකුත් දීලා, අවුරුද්දක් වැඩ කරද්දී ඔයාලා තමන්ගේ කියන හැඟීම මේ මිනිස්සු ගැන තියෙන්න ඕනේ. මට මේ හැමදේම කරලා දෙනවා නම් මම මගේ කී තැන කියලා හිතාගෙන වැඩ කරන්න ඕනේ. නේ? දැන් අවුරුදු සීසන් එකේ අපිට අවුරුදු වෙනවනේ. සිංහල හදමල අවුරුදු දෙනවා, වෙසක් පොසොන් දෙනවා, බෞද්ධයන්ට දැන් ඉහි මේ ප්‍රධාන උත්සවයක. වහුණා මේ මොකද? රාමදාන් සීසන් එකේ ඒ කාලේ කොහොමද මේ කියලා තියෙන සාමාන්‍ය ගෙදර මොන වගේද කියලානේ. විඩිකා පූර්ව වගේ තමයි වැඩ කරන්නේ දුවනවා, බීජ කරලා ගාලා කුස්සිය පැත්තට අදිනවා, ඕදනවා, මදිනවා ඉවරයක්.
ඇයි අවුරුදු කාලෙට තහවුරු ආචාර්ය හැමෝම ඒ කාලෙට අපි ගෙදර රෙදි ටික හේතුවේ ගෙදර ඉන්න බාබගේ මාමගේ දරුවගේ විතරයි වෙන්න පුළුවන්. හැබැයි අම්මා තාත්තා වුණේ ඒ දෙන්නේ රෙදි ටිකත් එක්ක හොදන අමාරුවක් නෑනේ. රෙදි ටික වැඩි වුණාට අතේ හොදනවද? නෑනේ. රයිස් කුකර් එකේ බතක් ගහන්න ගියෝදී බත් කන්නේ මං කියන්නේ මොන හරි හදන්න ගියෝදී මැජි දෝස් එකක් හරි හදන්න ගියෝදී අපි ඊයර ටික අරකට ප්‍රමාණය වැඩි වීමක් විතරයි නේ වෙන්නේ. ඉතින් මොකද මේ අරත් එක්ක කතා බහ කරලා කෑම දුරු කරලා උදවල ඉඳලා ඒ දේවල් තමයි. එතකොට අපි අපේ ගෙදරට කොහොමද දැන් අලුත් අවුරුද්දට ප්ලේන් කරනවා පොල්ලක් ටකරන් ශීක් ගහනවනේ ගෙදර කැඩිච්ච ටික රිපෙයාර් කරලා ගේනවා අලුතින් ටීවී ගේනවා සෝෆා ගේනවා ඒ හැමදේම කරන්නේ ඒ විතර අලුත් විදියට තියාගන්න. ඔයාලගේ හිතෙත් ඔන්න ඔය කියන පොයින්ට් එක රට ගියාම තියෙන්න ඕන. රාමදාන් සීසන් එකේ ඉති බාබා බලන්නකො අම්මලා තාත්තලාත් වෙන අවුරුද්දේ මේ කර්ටන් ටික මම ආපු දවසේලා දැන් අවුරුද්දකුත් වෙනවා පරණයි මේක ඉවිලා. එහෙම කැතයි මට මහන්නක් පුළුවන් මැෂින් එකකුත් තියෙනවනේ ගෙනල්ලා දෙන්න මම මහල කර්ටන් ටික දාලා දෙන්න. බාබා පල්ලියා කාගේ කාපාකේ පේට ඔක්කොම දිවිලා දිවිලා ආව කැතයක් කවුරුත් දාලා ගෙයින් නැත්නම් මම නිකන් ඉන්නේ මේක ලොකුට වැඩකුත් නෑ නේ මට ගෙනල්ලා දෙන්න මට කීපිට ගන්න මහලට කියන්නේ අපි ලංකාවේ වුණ තරම් වැඩ කරනවා. බාබා අම්මලා එනෝනේ මට සුප් හදන්න පුළුවන්. ඔයාලා ඉතින් මම මොන සුප් එකක් හදලා තියන්න ආපු ගමන් බොන්නියාට මහසෙට. මම වීඩියෝ හදන්න පුළුවන් මම ට්‍රේනින් ආවා. මට ඒ ටික හදලා දෙන්න පුළුවන්. දැන් ගෙදර අතු ගානේ සෝෆා එක ගන්න මේ මොනවද මේ සනම්මන තියෙන විදිහ අතු ගන්න හරියට කාපට් එක මාරු කරලා අලුත් කාපට් එකක් දානවා. ඊළඟ විදිහ ඩිසයින් එක මාරු කරා. අනිත් උකට තමයි මේ මිනිස්සුන්ට දැනෙන්නේ. මම කියන්න ඕනේ නෑ. මේ මිනිස්සු එක තමන්ගේ ගෙදර වගේ මෙහෙම මේ මොබයිල් බල කරනවා. හරි හිතපු කතාවකට මම කියන්න ඕනේ මේක කරන්න කියනවා කියලා කරන්නේ. මේ මම කියන්න ඕනේ නැනම මේ මොබයිල් බල කරනවා. අන්න එතකොට තමයි ඔය ඩිනාර් 120 රියාල් 1200 ෆස්ට් ටයිම් අයගේ සැලරි එක තව ඩිනාර් 10කින් රියාල් 100කින් වැඩි වෙලා පඩි වැඩි වෙන්නේ. උපන්දිනේට මොනාරි අරන් දෙන්න හිටියේ නම් ඔබ අරන් දෙන්න හිතෙන්නේ. ෆෝන් එක දුන්නේ දවසට එකපාරයි නම් ආ කමන්නේ දැන් කතා කරන්න මම වයිෆයි දෙකටම කනෙක්ට් කරලා දෙන්නම් කියලා හිතට දැනෙන්නේ. අන්න එතකොට තමයි අර ඔයාලා ආව පළවෙනි දවසේ ඉල්ලුව ගෙදර මොන ගෙදරක්ද ඉල්ලුවේ? මොන ගෙදරක්ද ඉල්ලුවේ? අනේ සර් මට ගෙදරක් දාලා දෙන්න මොන ගෙදරක්ද? හොඳ ගෙදර. හොඳයි. හොඳට මොකක්ද කියන්නේ? හොඳයි. අපි මොකද අර බී කියන්නේ? දේ. හොඳ ගෙදරක් දාලා. හොඳද නරකද කියන කිවල් නේ. ඔන්න ක්‍රියාපටිපාටි අපි යන පාරණුව තමයි. ටික කාලයක් ගියාම ගෙදරක හොඳ හෝ නරක තීරණය වෙන්නේ. තේරුණාද? ඒක නිසා මටවත් මේ මිස්ලටවත් ගෙදර මිනිස්සුන්ටවත් බෑ. ඔයාලා ඉන්න ගෙදර හොඳ නරක කරන්න. ඒක පුළුවන්කම තියෙන්නේ ඔයාලට. සමහර ගෙවල් තියෙන හොඳ මානසික ගතිගුණ තියෙන මිනිස්සු. හැබැයි ගෙදර වැඩ කරන සේවකයෙට කන්න දුන්න බෙහෙත් එක දුන්න පඩි දුන්න. ඒ නිසා කිසිම සැලකිල්ලක් නෑ. හේතුව තමයි එක්කෝ මේ මිනිස්සයා අපි කොච්චර සැලකුවත් එයාගේ ගැන හිතෙන්නේ නැහැ කිසිම අපේ කියන හැඟීම. සහ කලින් හිටපු වැඩ කරන කතාවල ඒ මිනිස්සුන්ට හොඳටම පනිෂ් කරලා ගිහිල්ලා වෙන්න පුළුවන්. සමහර ගෙවල් දිනනවා. ගෙවල් ඇතුලේ පවුලේ සමාජික යක්කු මරුව වගේ ගහනවා. ඕ බෑන ගන්නවා. එහෙම. හැබැයි වැඩ කරන සේවකියට ඇඟිල්ලක් දික් කරන්නේ. හැමදේම වෙල බල දශමයට කරලා. හරි. පවුලේ මිනිස්සු කෙසේ වෙතත් වැඩ කරන සේවකයේ හැම කෙනාට සමානවම හොඳට වැඩ ටික කරලා දෙනවා. අනිත් ගෙවල් වෙනස් වුණාට අපිට හොඳ හෝ නරක තීරණය වෙන්නේ මේ ඔයාලේ ඉගෙනගත්තු දේවල් එහේ ගිහලා ප්‍රැක්ටිකලි වැඩ කරන විදිය අනුව. තේරුණාද? හරි. දැන් එතකොට ඒක නිසා මෙතන කිසිදු කෙනෙක් ඉන්න බෑ. ක්ලීනින් කියන සබ්ජෙක්ට් එක ඇතුලේ පොස්සක් අරන් අතු ගන්න විතරක් යන අය. එහෙම ඉන්නවනම් අදම මේක නතර කරන්නත් අපි කැමතියි. ඒක නිසා එහෙමයි ඉන්න බෑ. මට ගෙදර වැඩ හැමදේම පුළුවන් කියන දේ මෙතන කිව්වේ මොකද්ද? ආන මට ගෙදර වැඩ හැමදේම පුළුවන්. ආනරක් ඉල්ලු බේක් ඉස්සකල් මට ගෙදර වැඩ හැමදේම පුළුවන්. චුනු මොනවාද අපි කිව්වේ? චුනු ඉස්සකල් බේක්. ඈ? තබ්බා කියන්නේ මොකද්ද මේ අපිට සාමාජික ආරම්භයනේ ඈ උයන්න පුළුවන් මොනවාද සාමාන්‍යයෙන් අපිට ඉගෙන ගත්ත උයන්න ඇක්ස්පෝස් එක ඉගෙන ගත්තා සෝර් බෑග්ස් ඉගෙන ගත්තා සලාද හරිම අමාරුයිනේ සලාද හදන්න ඊට පස්සේ හරි ඊට පස්සේ ඉගෙන ගත්තා
කෑම ගන්න පුළුවන්. දැන් washing machine item ටික පුළුවන් නේ. දැන් අර බැච් එකේ තිබුණ washing machine එක control කරගන්න කොහොමද ඒක පුළුවන්. දැන් මකුන්දල් ටික කඩන්න එක මතකයි නේ. මේ CJ බැච් එක දැන් ටික කාලයක් ගියාට පස්සේ පළවෙනි යුනිට් එක මතක වෙලා දුන්නා මම හැටකදී මතක් කරලා දුන්නා. මකුන්දල් කරන්න ඕන මේ මොනවාද මෙයාලගේ යුනිට් එකේ බිත්ති බිම සිවිලිම කියන එකේ බිත්ති අමතක වෙලා සිවිලිමයි මේ විතරයි මතක තිබිලා තියෙනවා. බිත්ති කියන එක මේ තීන වෙලා තිබුණේ නැහැ. පොඩක් පස්සට ඒක අමතක වෙනවා. සාමාන්‍ය මතක් කරලා දෙන්නේ අපි ඉන්නේ නෙමෙයි. ඒ නිසා දැන් යුනිට් 6ම කම්ප්ලීට්. එහෙනම් රට ගියාට පස්සේදී ගෙදර මැඩම්ගෙන් අපිට කෝල් එකක් එන්න ඕන. ඒජන්සියට කෝල් එකක් එන්න ඕන. ඔයාලා යන ඕනම ඒජන්සියකට කෝල් එක එන්න ඕන. ඔයාලට වැරදිලා ෆස්ට් ටයිම් කෙනෙක් වෙනුවට එක්ස්පීරියන්ස් කෙනෙක් එවලා තියෙනවා. ඔයාලට වැරදිලා ෆස්ට් ටයිම් කෙනෙක් විදියට එක්ස්පීරියන්ස් කෙනෙක් මේ එවලා තියෙනවා. ඇලිනම් වෙන්න එක්ස්පීරියන්ස් කෙනෙක් හා සමානවම සියලුම වැඩ ටික දන්න හොඳ පුද්ගලයෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අන්න ඒ වගේ ෆීඩ්බැක් එකක් එන තැනට වැඩ කරන්න පුළුවන්කම තියෙන්න ඕන. අන්න ඒක තමයි මේ ඉගෙන ගත්තට අපිට මේ මිස්ලට දෙන හොඳම තෑග්ග. තේරුණාද? තේරුණා කියලා ඔළුව වැනුවට ඔය තේරිලා නැහැ රට යන්න ඕන ප්‍රැක්ටිකලි ඔය තේරෙන්නේ. අපි තේරුම් ගන්නලා දෙන්න. ඊට පස්සේ ඊළඟ එක තමයි මහත්තුරුන්ටත් කෝල් කරලා කියනවා අපිටත් කෝල් කරලා කියනවා සර් හරිම අමාරුයි සර් වැඩ කරන්න. අපයි ඉදිනවා. හොඳ ගන්න දෙයක් නැහැ. අපේ බැන්ඩේජ් එක උදාගත්තා. තුම විදියට මේ ගෙදර වැඩ වැඩි සර්. වැඩ වැඩි ඉතින්. ඔය සාමාන්‍ය රට යන හැමෝගෙම පිටින් කියවෙන දෙයක්. වැඩ වැඩි කියන්නේ. වැඩ වැඩියක් නෙමෙයි තියෙන්නේ. දැන් ඔයාලා මෙහි වැඩ ටික කරන්නේ. ගෙදර ඔය වැඩ ටික කරාද නැද්ද? නෑ. දැන් මගේ මේ ලංකාවේ ඔයාලා ගෙදර මේ මිනි වැඩ කරන මේ අතු ගාන එක ඉතින් හොදෙක වෙලක් කරේ. මම බය වුණා මගේ හස්බන්ඩ් කරන්නේ මේ හරි. එතකොට ගෙදර වැඩ ටික කරමු. හැබැයි ගෙදර වැඩ ටික කරන එක මීට වඩා අමාරු වෙන්නේ. දර කෑල්ල බලාගෙන, දර ලිපි උයාගෙන, ගලේ රෙදි හොදලා, අතේ රෙදි හොදලා නේ. එතකොට රයිස් කුකර් එකක් සමහර ගෙවල් වල නැති වෙන්න පුළුවන්. වොෂින් මැෂින් නෑ හැමෝම ගෙවල් වල. මීට වඩා අමාරු වෙන්න පුළුවන්. හැබැයි මේ මිනිස්සු වෙනස් වුණාට රටවල් වෙනස් වුණාට වැඩ ඔක්කොම එකයි. හැබැයි එහෙට ගියාට පස්සේදී උදේ නැගිට තැන ඉඳලා නිදාගන්න තැන වෙනකම් තියෙන වැඩ ටික ස්ටෙප් බයි ස්ටෙප් පිළිවෙලට පිළිසිදුවට වැඩ ටික කරගෙන යන්න ඕනද නැද්ද? කරගෙන යන්න ඕනේ. අන්න ටික සතියක් විතර යද්දී කවදාවත් ජීවිතයේ පිළිවෙලට අපිට ඕන විදිහට නේ ලංකාවේ වැඩ කරේ. දැන් අතු ගාව අතු ගාන ගම නිදිමතක් ඇතුළේ තියෙන කොස්ස දැම පැත්තකට නිදාගත්තා. දවල්ට ඊට පස්සේ නැගිටලි ඉතුරු වැඩ ටික කරා. ප්‍රශ්නයක් නෑ. උදේ ඩිව්වා කෑවා හට් ටික හවදට හේතු. අවුලක් නෑ. මගේ ගෙදර උදේ රෙදි බෙගෙට දැම්මා. ඊට පහුවෙන් උදේට තමයි අපුල්ලට ගලට දාන්නේ. කමන්නේ මගේ ගෙදර. හැබැයි එහෙම බෑ. අන්න පිළිවෙලට වැඩ ටික කරගෙන යද්දී ඔන්න ඇඟේ පතේ අමාරුකම් වෙනවා. ඇඟේ පතේ අමාරුකම් මහන්සිය දැනෙනවා කියන්නේ වැඩ ටික හොඳට කරලා තියෙනවා. එහෙනම් හරි. එහෙම එන්නේ නෑ කියන්නේ වැඩ කළේ නෑ. උදේ නැගිටිට පස්සේ කාමරයෙන් එළියට එන්න ඕන. අර නර්ස් කෙනෙක් හොස්පිටල් එකට යන පිළිවෙලක් දැකලා තියෙනවනේ නේ. එයාලගේ අවුට්පුට් එක අපිට පෙනුමින් පේන යුනික් එක. පිළිවෙල පිරිසිදුකම. අන්න ඒ විදිය කෙනෙක් ඉන්න ඕන ඔයාලා. අපේ ගෙදර නම් උදේ නැගිට ගමන් හයිඩ්‍රොසින් පිටින් හායි කියාගෙන පොන්න ගෙඩියකට හායි ගිහලා තේක හදලා ඉවර වෙලා උයලා ඒ දේවල් කරලා කාලා ඒවත් ඉවරකට තමයි දත් මැදලා ඒ දේවල් ටික කරන්නේ. හැබැයි එහෙම බෑ. ඒ කාමරෙන් ඔයාලා එළියට එද්දී දතකට මැදලා යුනිෆෝම් එක හරියට ඇඳලා කාමරේ යස්පරස් කරලා හැමදේම ඉවර කළා තමයි තමන්ගේ කාමරෙන් එළියට එන්න ඕනේ. ඔයාලා දතකට මදින්න නැතුව අපිරිසිදුවට ගිහිල්ලා කෝපයක් ඇල්ලුවදී ඒ මිනිස්සු ඔය අල්ලපු කෝප් එකෙන් වතුර පොඩ්ඩක්වත් බොන්නේ. උගන්නලා නැත්තේ. ඒක නිසා අපේ පිරිසිදුකම පිළිවෙල කියන එක අනිවාර්යෙන් තියාගන්න ඕනේ. හරි. එතකොට ඊළඟ දේ තමයි ගොඩක් ඊළඟට වෙන කෝල් එක තමයි කන්න නෑ කියන එක. දැන් ගොඩාක් අයට තේරෙන්නේ නැති කන්න නෑ කියන එක දැන් අරාබි රට මොනවද කන්න තියෙන්නේ කියලා. දැන් මේ රට කාපු කෑමවල මේ හදපු කෑමවල ගෙදර ලංකාවේ කෑවද? මැටිබූස් කාලා තියෙනවද? ඇහෙන්නේ. ලා. මා. එතකොට මොනවාද අර අපි කුකුල් මාස දැන් ලහම් දිජා හදන්නේ කවල මේ බණ්ඩා කන මොනවාද දාලා ඕ කොහෙන්ද එහෙම කාලා තියෙනවද? මා. කාලා තියෙනවද? රට ගියාම කන්න තියෙනවද නැද්ද? එතකොට මේ කන කෑම වෙනස්.
හැමදාම උදේට ඇදලා ගත්තා, ප්ලේට් එකට දාලා රස් කරගත්තා. මේව ටිකක් දාගෙන කෑවා. මොනවද උදේ කන දෙන්නේ ගොඩක් මෙහි? රොටි. ඒකවල මේ කන කෑම දීම හැමදේම වෙනවා. අපිට ඒකට පුරු වෙන්න වෙනවා. තේරෙනවද? ඒක නිසා කන්න නෑ කියන ප්‍රශ්න නෙමෙයි තියෙන්නේ. අපි එහෙ තියෙන කෑම කන්නේ. කන්නේ නැති ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. ගොඩක් තැන්වල තියෙන කන්න නෑ කියලා කෝල් කරලා කිව්වම ඒක ඔෆිස් එකේ ගිහිල්ලා හෝ වේවා අපි වීඩියෝ කෝල් හරි CCTV රිමෝට් හරි ගෙදරින් අරගෙන බලනවා. තියෙන්නේ කෑම ඕන තරම් තියෙනවා. ඒ තියෙන කෑම අපි කන්නේ. ඒකයි වෙලා තියෙන්නේ. ඒක නිසා තැනේ හැටියට ඇනේ ගහන්න ඕන. තියෙන කෑම කන දේවල් ටික එකතු කරගෙන කාලා අන්නේ දේවල් කන්න නැත්නම් අතින් මොනාරි හදාගෙන තියෙන දෙයක් හදාගෙන කාලා අපි දැනගන්න ඕන මේ වෙලාවේ යනම වැඩේ කරගන්න. ඒක නිසා අපිට තුන් මුල්ල පිරෙන්න මෙහිදී නම් හොඳට කන්න දුන්නා. මම හිතන්නේ ගෙදරදී කෑවට වැඩි හොඳට මෙහිදී කන්නේ නැති සමහර අය. ඒ තරමට මෙහි ට්‍රේනින් එකේදී වැඩ ටික ට්‍රේනින් කරාට කන පැත්තෙන් නම් රට විදියට අපි පුරුදු කරේ නැහැ. කන පැත්තෙන් ගෙදරටත් වඩා හොඳට දුන්නා. හැබැයි රට නම් පුතේ ওই විදියට කන්නේ නැහැ. තේරුණාද? රට ගිහිල්ලා එළවලු දෙකක් එක්ක මස් කෑල්ලක් බිත්තරයක් එක්ක පාටපොඩමක් දාලා මොනවා හරි කරලා මේ ආයි කන්නම තියෙනවනේ. රට ওই විදියට කන්නේ නැහැ. වත් සමහර විට සතියකට දවසක් වෙන්න පුළුවන් මාසයකට දවසක් වෙන්න පුළුවන් කන්න. උගන්නලා තියෙන්නේ. ඒක නිසා කන්න නැහැ කියන ප්‍රශ්නේ ඉන්න බෑ. තියෙන කෑම කන දේවල් එකතු කරගෙන අඩුපාඩුවක් හදාගෙන කන්න ඕන. හරි. එතකොට ඊළඟ දේ තමයි ගොඩාක් බාරකාරයෝන්ගෙන් තමයි මෙන්න මේ කම්ප්ලේන්ට් එක එන්නේ අපිට. මොකද රෑ හැමදාම කියනවා වගේ රෑ 10 11 පස්සේ මේ කතාව දිගින් දිගටම කියන්නේ දිගින් දිගටම වෙන නිසා. ඒක මම කියන්නේ මෙතන ඉන්න බාරකාරයෝ එහෙමයි කියලා. නමුත් ගොඩක් අය ඉන්න නිසා තමයි දැනුවත් කිරීම කරා. ගොඩාක් බාරකාරයෝගෙන් අපිට කෝල් එනවා. සාමාන්‍ය දවල් මේ වගේ ටයිම් එක ගන්න අපි කොහොමද ඔෆිසර් ටයිම් එකනේ අවුලන්නේ අපි කැමති. අපි try 11 12 1 ඔන්න වගේ වෙලාවට තමයි අපේ ෆෝන් වලට කෝල් එන්නේ ගොඩක්. කෝල් එක ඇවිල්ලා වෙලා කතා කරලා ඉවර වෙලා ගත්ත ගමන් හැලෝ කියන්නත් නෑ. ආයි ජර්මන්වල කිරිදාපෝ වගේ කියාගෙන යනවා. ආයි පැයක් විතර සම්පූර්ණයෙන් බැනගෙන A to Z සිංහල ඕඩියම කියලා ඔන්නම තමයි ගොඩක් බාරකාරයෝ ස්පෙෂලි පිළිපින අපිට කෝල් කරන්නේ. අපිට පුදුමනේ අහගෙන ඉන්නේ. ඔක්කොම අහලා කියලා ඉවරුණාට පස්සේ ඒක ගෝල්ලක් ගන්න කියන පස්කල පොඩි ඉතරයි අපිට කරන්න පුළුවන් මේ අවස්ථාවේ. ප්‍රශ්නයක් තියෙනවා නම් බාරකාරයෝ තමන්ට සිහිය බුද්ධිය තියෙන වෙලාවට ඒ තියෙන විදිහට කෝල්ලක් කරන් කතා කරන්න නම්‍යශීලී වෙන්න පුරුදු වෙන්න ඕන. වෙන භාෂාවෙන් නම් කෝල් අරන් කතා කරන්න එපා කිසිම බාරකාරයෙක්. කරලා දෙන්නේ කෝල් එක කට්ට. මොන ප්‍රශ්නේ කියන්න කෝල් ගත්තත් එහෙම කෝල් අරන් කතා කරනවා නම් අපි ඔයාලත් එක්ක කතා කරන්න බැඳිලා නැහැ. ඒක කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න බැහැ. කතා කරලා කියනවා ගෙදර මිනිස්සුන්ට ෆෝන් එක දෙන්නේ නැහැ. දැන් දවස් 3කින් කතා කරන්නේ නැහැ. කන්න දීලා නැහැ. වැඩ වැඩි. ඒ මිනිස්සු ලෙඩ වෙලා බෙහෙත් තරම් දීලා නැහැ. ඊයේත් එයා මේ අමාරු වෙලා වමනේ දාලා තියෙනවා. දවස් 5කින් විතර කතා කරෙන්නේ නැහැ. එතකොට ෆෝන් එක දීලා නැත්නම් දවස් 5කින් විතර කතා කරලා නැත්නම් ඊයේ බෙහෙත් ගෙන ආපු එකයි ඊයේ කාපු නැති එකයි ඊයේ නිදාගත්තු එකයි දැනගන්නේ කොහොමද? ඊතර බාබා කෝල් කරලා කියනවද? මේ හස්බන්ඩ් නේද මං වගේ වයිෆ්ට කන්න දුන්නේ මං වගේ වයිෆ්ට නිදා ගන්න දුන්නේ වාගේ වයිෆ්ට බෙහෙත් ගෙනල්ලා එහෙම කියනවද බාබාල මාමල කෝල්ලා? නෑ. ඒ නිසා හොඳට මතක තියාගන්න. බාරකාරයොන්ට කතා කරන්න දවසට එකපාරක් ෆෝන් එක දුන්නත් හොඳටම පුනානවා. සාමාන්‍යයෙන් දවසට දෙතුන් පාරක් කතා කරන්න පුළුවන්. බැරි කමක් නෑ. හැබැයි සමහර ගෙවල් වලින් ඔයාලට කතා කරන්න දෙන්නේ දවසට එකපාරක්. සමහර ගෙවල් වලින්. හැබැයි එහෙම කතා කරන ගෙදරක් මෙතන ඉන්න ළමයි කාට හරි හම්බුනොත් ඒ ගෙදර ඉන්න වෙනවා. ගෙවල් නම් මාරු කරලා දෙන්නේ නෑ. සතුටු වෙන්න දවසට එකපාරක් හරි කතා කරන්න හම්බෙනවා කියන්නේ. සමහර මිනිස්සුන්ට ඔහොමවත් හම්බෙන්නේ නැහැ. ඇයි දවසට එකපාරක් කතා කරන් දෙන්නේ? ෆෝන් එකකින් හරි පාක් කතා කරා කියලා ප්‍රශ්නයක් නැහැ. කලින් හිටපු මිනිස්සු කෝල් වලම ඉඳලා එක ගෲප් වලට ඇඩ් වෙලා ගෙදර තියෙන රත්තරන් බඩු විකුණලා සල්ලි අරගෙන පාස්පෝර්ට් ID කාඩ් අරගෙන එළියට පැනලා ඒ මිනිස්සුන්ට පාඩු කරලා එක්කෝ ගෙදර ඉන්න මිනිස්සුන්ට හරියට හිරියර කරලා ওই විදිහේ ලක්ෂ ගණන් පාඩු කරලා එළියට පැනලා ගිහිල්ලා තියෙන වෙන්න පුළුවන්. ඒක නිසා දැන් රටේ ඉන්න මිනිස්සු අරබිකාරයෝ වෙන මෝඩයි කියලා කියනවනේ. සාමාන්‍යයෙන් ඉස්සර ව්‍යවහාරයේ තියෙන්නේ අරබිකාරයෝ වෙන මෝඩයි කියන්නේ. අපි මෝඩයි. ඒ මෝඩ නේද? එයාලා හොඳට පනිෂ් වෙලා තියෙන්නේ මේ සිංහල මිනිස්සු නිසා ස්පෙෂල්. අන්න එහෙම මට්ටු වෙච්ච නිසා තමයි ඊළඟට එන ගෙදර වැඩ කරන කෙනාට නීති රීති පද්ධතියක්ම දාලා තියෙන්නේ. මේ වෙලාවට කතා කරන්න, මේ වෙලාවට කන්න, මේ වෙලාවට කරන්න, මේ වෙලාවට එළියට යන්න බෑ, මේ වෙලාවට අපිත් එක්ක එළියට යන්න ඕන. අන්න නීති රීති ගොඩක් දාලා තියෙන්නේ. කලින් හිටපු මිනිස්සු ඒ ගෙදර වැඩ කරලා හොඳටම. එතකොට Tamanට හම්බෙන්නේ දවසට එකපාරක් වෙන්න පුළුවන්.
ඒ කෝල් එක ගන්න වෙලාව උදේ වෙන්න පුළුවන්, දවල් වෙන්න පුළුවන්, රෑ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් කුවේට් එකේ ඉන්න ගොඩක් අය කිව්වනේ මම යන්නේ කුවේට් එකට යන්න බලන් ඉන්නවා කියලා නේ කිව්වොත් කොහොමද කියන්නේ? මතකද? එතකොට කුවේට් එකට ගියාම සාමාන්‍ය වෙලා පැය දෙකමාරයි විශ්නේ. අඩු පස්සටනේ තියෙන පැය දෙකමාර. එතකොට යාලා කෝල් එක ගත්තී අපි පැය දෙකමාරක් ඉස්සරහින් ඉන්නේ. එතකොට යාලා කෝල් එක ගත්තී අපි සාමාන්‍යයෙන් 10 9 11 වගේ වෙන්නත් පුළුවන්. හැබැයි අපි මේ වෙලාවට නිදි කියලා මෙයාට කියන්න බෑ මම අවදිින් ඉන්න වෙලාවට ඔයා කෝල් ගන්න කියලා. එහෙම බෑ. එයාට කෝල් එක ගන්න පුළුවන් වෙලාවට ගෙදර බාරකාරයෝ පුළුවන් වෙන්න ඕනේ ඒ කෝල් එක ආන්සර් කරලා කතා කරන්න. නිදි නම් අවදි වෙලා කතා කරන්න බැරි නම් අපිට කම්ප්ලේන් එකක් එන්න විදියක් නැහැ. අනේ සර් නිදාගන්නේ නැති වෙලාවට කෝල් එක කරගෙන ගෙදරකට මාරු කරලා දෙන්න කියලා. එහෙම දේවල් නෑ. ඒක නිසා දවසට එකපාරක් කතා කරන්න දෙනවා නම් ඒ ගැන සතුටු වෙන්න. එහෙම ගෙවල් මාරු කරලා දෙන්නේ. හැබැයි අපි අර කිව්ව විදිහට වැඩ ටික කරගෙන ගියාට පස්සේදී අන්න ඒ මිනිස්සුන්ටම දැනෙනවා මෙයා කලින් අය වගේ නෙමෙයි හොඳ කෙනෙක්. අන්න ඒක නිසා ඊට පස්සේ Wi-Fi කනෙක්ට් කරලා දීලා ඕන තරම් කතා කරන්න ප්‍රශ්නයක් නැහැ පඩි පිටි කරලා හදලා දෙන්න. අන්න ඒ තැනට යනකම් අපි ඉවසගෙන ඉන්න මාස දෙකක් 4ක් යනකම්. අන්න ඊට පස්සේ තමයි හැමදේම අපිට කන පිට ගහන්න පුළුවන්. තේරුණාද? මලකනම් වගේ කන්නන් දුන්නද ඒ දුන්නේ හැමදේම ගන්න. ප්‍රෙෂර් ස්ට්‍රෙස්. අස්බල ළඟ ඉන්න. සාගරේ නැතුව මම මේ තාම හොඳේ. සාගරනෝන ගොඩක් දේවල් තියෙනවා. හරි. එතකොට ඊළඟ දේ තමයි බාරකාරයෝ මතක තියාගන්න අනිවාර්යයෙන්ම රට යද්දී ඔය WhatsApp එකේ තියෙන group ඔක්කොම එකක් නෑර ඔක්කොම ලියු කරන්න. ඔක්කොම group delete කරලා දාන්න. තීරුමද? ඔක්කොම කොහොමද අරබින් කියන්නේ? ඔක්කොම මට ගෙදර වැඩ ඔක්කොම පුළුවන් කියලා දැන් කිව්ව ඔක්කොම මොකද කියන්නේ? ඔක්කොම group එක අයින් කරලා දාන්න. හේතුව තමයි මෙහි යද්දි සමාජාට මේ රට එළිය වැඩ කරන මිනිස්සු ඉන්න group වලට ඇඩ් වෙලා ඉන්න සමහරයි. යන්නෙම ගෙදරින් පයින් ටාගට් එක. ගියාට පස්සේ මේ වෙනම කල්ලියක් ඉන්නවා මහත්තුරුනි. මෙයාලව ඔටෝමැටිකලි group වලට ඇඩ් කළා ගෙදරින් පන්නලා part time job වලට දාන්න. මෙයාලා දන්නේ නැහැ බත්තන හරක් වගේ මොකද්ද කරන්නේ? අනේ විශ්වාස කරලා මං ඉන්න වාහනයක් එවන්න කියලා පොතක් අරගෙන පොත නැතුව පැනලා යනවා. ගියාට පස්සේදී වැඩි පඩි දෙන්නම් කිව්වා වඩියක් නැහැ. ජොබ් එකක් දෙන්නම් කිව්වා ඒකත් නැහැ. ඉන්න තැනක් දෙන්නම් කිව්වා ඉන්න තැනකුත් නැහැ. තිබ්බ තැනක් නැහැ. අල්ලපුවක්වත් නැහැ. පයගාවක්වත් නැහැ. මුකුත් නැතුව ඉන්න තැනකුත් දන්නේ නැතුව ඇඟේ තියෙන රෙදි කැල විතරක් තියාගෙන අතරමං වෙලා ඉන්නවා. එහෙ ගියාට දැන් අපේ ලංකාවේ අලුතින් සිම් එකක් ගත්තට පස්සේදී ගොඩක් ඔය ගොඩක්ම ඊමෝ WhatsApp වගේ සමහර group messenger automatically group add වෙනවා. සමහරවිට ඒ සිම් එක කලින් cancel වෙන්න කලින් use කරපු කෙනාගේ තිබිච්ච ඒක automatically එන වෙලාවලු තියෙනවා. එහෙත් ඔය සම්ප්‍රදායෙම තියෙනවා. එතකොට ලස්සන group add වෙනවා. ආදර කතා, ලස්සන ජීවිතේ, TikTok ජීවිතේ, ගෙදර ළඟටම මේ මොනවාද ඔය පික්මි ඒවා. ඊට පස්සේ එළියේ ජොබ් වැඩි පඩි. සුන්දරයි රට සුන්දරයි කුවේට් ඔන්න වගේ নানা ප්‍රකාර අමුතු ඒවා. ෆෝන් එකේ වෝල්පේපර් එක මාරු කරගන්න දන්නේ නැති මිනිස්සයා මාස 3 TikTok එකේ live ඉන්නවා. ඇත්ත කියන පුරුදු. group එකේ TikTok ජීවිතේ කියන group එකේ හරි ලස්සනට වදන් දාලා හිතාලා ගන්න. එක තියෙනවා. එක ෆෝන් එක අන්ලොක් කරා. දෙක Play Store එකට යන්න. තුන සර්ච් කරන්න මේ ලකුණ තියෙන තැන TikTok app කියලා. ඊට පස්සේ ඒක මෙතෙන්ට මොනවාද ටෙලිෆෝන් නම්බරේ දෙන්න, OTP එක දෙන්න. ඊට පස්සේ යන්න මෙන්න මෙතනින් තමයි ෆොටෝස් හදන්න. මෙන්න මෙතනින් තමයි ලව් යන්නේ. මෙතනින් තමයි ඩිලීට් කරන්නේ. ඔන්න ස්ටෙප් බයි ස්ටෙප් හැමදේම තියෙනවා. අර ටීචර් කෙනෙක් ළමයින්ට හම් වෙන ගයිඩ්ලයින් ලූප් එකක් තියෙනවනේ මෙන්න මේ දේවල් වෙනම අනුකම්ප වශයෙන්. ඔන්න වගේ මාර මේවා තියෙනවා. අපේ අය ඒව හොඳට ෆලෝ කරලා ඉගෙන ගන්න. මේ අරාබි ටික ඉගෙන ගත්තේ නැහැ ට්‍රේනින් එකේ ඉඳලා. අරබි ඉගෙන ගන්න. ඉගෙන ගිහලා TikTok එකේ live ගිහිල්ලා ඊට පස්සේ මොකද කරන්නේ? ඉක්මනින් දඩබඩ කාලේ ගෙදර වැඩ ටික ඔක්කොම ඉවර කරලා දානවා. වැඩ ටිකක් බාගෙට දොර වහගෙන ඊට පස්සේ ගෙදර මිනිස්සු කතා කරනවා ඇහෙන්නෙත් නැහැ. හැබැයි දෙක කණේ ගහගෙන ඉවරලා හොඳට live එක. නාටකම් එක්ක නටන. ඒ තාමත් වෙන දේවල් කියන්නේ. දැක්කොත් කණින් ඇදලා එළියට දාන ගෙදර මිනිස්සු. සමහරවිට ගෙදර මිනිස්සු නැති වෙලාවට ළමයි අරගෙන ඉවර වෙලා වීඩියෝ කරගෙන ළමයි එක්ක සෙල්ලම් කරනවා වීඩියෝස් දානවා. ඒ මිනිස්සු වලට කැමති නෑ. අදිසි මිනිස්සෙක් කැරේ. අර අවධානය ගන්න, ලයික් එකක් ගන්න, කමෙන්ට් එකක් දාගන්න, වීඩියෝ එක වෛරල් කරගන්න. අර ඉන්න අරාබිකර ඉන්න ළමයෙක් අල්ලගෙන මොන හරි නාටකමක් දාලා වීඩියෝ අප්ලෝඩ් කරනවා.
එතකොට ගෙදර ඉන්න ගමන් එක එක ජාතියක බිස්නස් කරනවා. ඊට පස්සේ වෙන වෙන බිස්නස් කරනවා. ඊට පස්සේ පාර්ට් ටයිම් එළිය වැඩ කරන අය සමහර කෝල්ස් එනවා. මම ඔයාලට මාසෙට ගාණක් දෙන්න. මගේ වැඩ ටික ගෙදර ඉන්න ගමන් ඔන්ලයින් මීටින් කරන්න. එළිය ජොබ් කරන අය රෙජිස්ටර් කරලා දෙනවා වෙන ඇප් වලින්. ඔය දන්නේ නැති දේවල් ගොඩක් තියෙනවා. සමහර අය තමයි දැනුත් දන්නේ නැති අයත් ඇති. අපිට වඩා දෙයක්. ඔය එළිය මිනිස්සුන්ගේ තියෙන සල්ලි හොයාගැනීමේ ක්‍රමය තමයි ඒ විදිහට එන මිනිස්සුන්ව ඔළුව කන පිට ගහලා එළියට අරගෙන තැන් තැන් වල වැඩට දාලා අරගෙන කමිෂන් ගන්න එක. සාමාන්‍යයෙන් ඔයාලා දිනාර 120ක පඩියක් ගත්තද එයාලා සාමාන්‍ය දිනාර 300 400 සල්ලි වෙන මිනිස්සුත් ඉන්නවා වගේ වැඩ කරලා. ඉතින් අපි අය විශ්වාස කරලා අර කන්න දීපු ගෙදර මිනිස්සු ටික පඩිය දීලා බෙහෙත් ටික දීලා හැමදේම බලාගත්තම ගෙදර මිනිස්සුවත් අමතක කරලා අර ඉගෙන ගන්නපු දේවලුත් අමතක කරලා යවපු ඒජන්සියත් අමතක කරලා පවුලේ මිනිස්සු ඉන්නවා ප්‍රශ්න වෙයි කියන හැමදේමත් අමතක කරලා අර කොහේවත් නැති මිනිස්සු කියන දේවල් විශ්වාස කරලා පැනලා යනවා. ලංකාවේදී කන්න වේලක් හොයාගන්න උපදෙස් දීපු නැතිවම එහෙ ගියාට පස්සේදී ඔයාලට උපදෙස් දෙනවා. ඔයාලගේ ඔළුවක් තියෙන්න ඕන අපිට ජීවත් වෙන ක්‍රමයක් හොයලා දීපු නැති මිනිස්සු දැන් උපදෙස් දෙනවා නම් ඒව පිළිපදින් නැතුව ඉන්න. අපි ආවේ අපේ ටාගට් එකකට. සමහරලාට ගයක් හදාගන්න. ෂොප් එකක් ඕපන් කරගන්න. Tamanට කියලා ක්ලාස් එකක් දාගන්න. Tamanට කියලා පවුල එකතු වෙලා මෙඩිකල් ඉවරල මොනවද ටාගට් යන්නේ ඉගෙන ගන්න. ඉගෙන ගන්න ගමන් ඇවිල්ලා තියෙනවා මෙතෙන් මේ හවුස් මේට් එක. ඒ කියන්නේ ඩිග්‍රී කම්ප්ලීට් කරගන්න සල්ලි මැදි හවුස් මේට් අවුරුද්දක් ඉල්ලුවා ඊට පස්සේ ඒ සල්ලි වල ඉගෙන ගන්න. මගේ ගමේ ඉංග්‍රීසි ටීචර් කෙනෙක් මෙහෙන් ගියා. තාමත් දන්නේ විශ්ලක් ගන්න. ඉංග්‍රීසි ගානේ සිංහල. ටීචර් කෙනෙක් ගියා තිස්සමහරන් ට්‍රේනින්. තාමත් දන්නේ විශ්ලක් ගන්න. අවුරුදු දෙකක් වගේ ගවර්න්මන්ට් ටීචර් කෙනෙක්. එතකොට තමන්ගේ ටාගට් එකක් තියෙනවා මොකද්ද කරන්න ඕන කියන්නේ. ටාගට් එකට තෝරගන්න මාර්ගය තමන්ට හොඳයි නම් සේෆ්ටි නම් පවුලේට හොඳ නම් නීත්‍යානුකූල නම් කරන්න මොකද්ද කියන එක අදාළ නැහැ. අනිත් මිනිස්සු දෙන ෆීඩ්බැක් වචන වලින් තමන්ට වැඩක් නැහැ. ඒ නිසා තමන්ම ගිහිල්ලම තමයි රට මොන වගේද තමන්ගේ ගෙදර මොන වගේද ගෙදර හතර මුල්ල මොන වගේද කියන එක දැනගන්න වෙන්නේ. ඒ මිනිස්සු කළුතු සුදු කියලා මේ දකින්න තියෙනවා. ඒ නිසා ගඟේ ගැඹුර බලන්න නම් මොකද්ද කරන්න ඕන? ඔයාලම බහින්න ඕන. මම මේ පම්පෝරි කියුවට මම කියන ටික තියෙන්නේ ඔයාලා ගයිඩ්ලයින් එකක් පමණයි. ඒ කියන දේවල් එක්ක ඔයාලා තමයි වැඩේ කරන්න ඕන. ඒක නිසා මේ අනිත් මිනිස්සු කියන දේවල් අහලා ප්‍රශ්න ගැටළු ඇති කරගෙන ඊට පස්සේදී නම් උත්තර හොයන්න එන්න එපා. යවපු ඒජන්සියටවත් මේ පවුල් මිනිස්සුන්ට. ඒ නිසා මහත්තුරු හොඳට දැනගන්න, මතක තියාගන්න. මෙයාලා මේ රට ගියාට පස්සේ සමහර වෙලාවලට කෝල් වෙනවා මේ එක එක নানা ප්‍රකාර දේවල් කිය. අර වැඩ මේ වැඩ අමාරු කෝල් කතා කරන්න දෙන්නේ නැහැ. මේ චුට්ටි වෙලාවයි කතා කරන්න දෙන්නේ මාෂනිකව කෝල් ටික තියෙනවා. මැඩම් මේ නොගිල කර හසින් කොඳුරු හම්බගෙන මෙහෙම කතා කරනවා. කතා කරලා පණිවිඩුනේ පවුනේ හරියට කියන්නේ ඉස්සරහේ අපි විතරයි කියලා අනිතරේ ෆෝන් එක. ගෙදර වැඩ මොකුත් නැහැ. අර ෆෝන් එකේ ඊළඟ අපේ වැඩේ කරගන්න ඕන නිසා ගෙදර මිනිස්සුන්ට පොදුවට හොඳ නාටකම් මේ රංගපාල දෙන්නේ. ඕ CCTV ප්‍රොටෙක්ෂන් ඔක්කොම මේ ෆෝන් වල තියෙනවනම් ඔයාලට දවසම පෙන්නන දේවල් තියෙනවා. බෝඩ මිනිස්සු ඉන්න එළිය මිනිස්සු දැන් මම කලින් ඉස්සෙල්ලා පැමිණි දේවල් කිව්වා. ලංකාවට එන්න ඕන ගමන තමන්ම ගිනි තියාගත්තා. තමන්ට මේ ඇක්සිඩන්ට් එකක් කරගන්න. ඒක ડોක්ටර් කෙනෙක් කියනවනේ මෙයාව මේ වැඩ කරන්න සුදුසු කෙනෙක් කියලා රෙකමන්ඩ් කරන්න බෑ ලංකාවට යවන්න ඕනේ. මේ අතු ගාන ගමන් ගෑස් ලිපට අල්ලගෙන තමන්ට තමන් පුච්ච එකක් කරා. එතකොට ටිකක් පිච්චුනාට පස්සේ මොකද්ද වෙන්නේ? ලංකාවට යන්න පුළුවන් විදේශ සේවා හරහා කියලා කතා කරලා සල්ලි වල මොන හරි දෙයක් කරලා. හැබැයි පුච්ච ගන්න හැදුවේ ටිකක් වුණාට පිච්චුනේ මුළු ලංකම නිවා ගන්න බැරි වුණා. දැන් මාස 3ක විතර කලින් කුවෙට් එකේ හොස්පිටල් එකේ ගිහින් ලංකාවට ඒක නිසා ඔය මහත්තුරු අම්මල තාත්තලා තරේ මතක තියාගන්න. ඔයාලට ඔය දරුවෝ බාර දීලා තියෙන්නේ සහ මෙයාලගේ වගකීම දීලා තියෙන්නේ නිකන් පොලේකට විතරක් අස්සම් කරන්න නම් නෙමෙයි. එහෙම හිතන්නව නම් වැරදි. අවුරුද්දක පුරාවට දරුවෙක් බාර ගත්ත නම් සම්පූර්ණ මෙයා රට එනකම් කිසිම ප්‍රෙෂර් එකක් එයාට නොදී දරුවන්ගේ වගකීම ආයි සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරන්න ඕනේ. මොකද ඔයාලා දීපු ඩොකියුමන්ට්ස් අපි ගාව තියෙනවා. දරුවෝ බලා ගන්නවා කියලා සාම්ප්‍රදායික පණ්ඩි මුද්‍රයක් පොදයක් මත සීල් එක යවුනේ නේ. එන්න ටොපිය හරි. අවුරුදු දෙක බලා ගන්න වෙනවා. හැබැයි එහෙම වගකීම් අරගෙන මැදදී බාරගත්තු කොයක් රට යන්න ගිහිල්ලා වෙන අයට පවරලා වෙන දේවල් කරලා අඩප්ටේෂන් කරලා මොන හරි ප්‍රශ්න ඇති කරුවොත් ඒ ඩොකියුමන්ට් අරගෙන නීතියට යන්නේ පොලිසියවත් ගාමසේකවත් නෙමෙයි අපි. මොකද ඔය ප්‍රශ්නේ දෙලින්ම හැරෙන දපැලෙන් ඉන්නේ අපිට. ඇයි?
රටින් ඉගෙන ලංකාවට එන්න ඕනේ කියලා දඟලනවා. අනිත් වගේ ප්‍රශ්න තමයි කලින් නටුනේ. ඒක නිසා තමන්ගේ ඉවසීම, පිළිසිදුකම, පිළිවෙල, විශ්වාසය. ඕක අංක 1ට රට යන වාලගාව තියෙන්න ඕනේ. ඒක ඊළඟට ඉවසීමේ විශ්වාසය කියන එකයි. ඔය ගැරන්ටර්ස්ලගේ ආවත් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් කතා කරන විදිහක් තියෙනවා. විසඳ ගන්න විදිහක් තියෙනවා. ඒක ප්‍රශ්නයකට උත්තරයක් ගන්න යම් කාලයක් යනවා. රට යන්න ඕනේ කිව්ව ගමන් ඊට පස්සේ රට ගියාද? මාසිකමාරක්කට අඩුම කැප කරන්න ට්‍රේනින් එක. ඒ වගේ ප්‍රශ්නයක් මතුනාම විසඳන්නත් යම් කාලයක් යනවා. ඔයාලා බ්‍රහස්පතින්ද ප්‍රශ්න කිව්වට පස්සේදී සිකුරාදා උත්තර බලාපොරොත්තු වෙන්න එපා. සිකුරාදා මේ රටවල් වහල්, ගෙවල් වල මිනිස්සු දවසේම නීති, ඔෆිස් වහල් කාලයක් යනවා. ඒ නිසා ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යයෙන්ම යන ඒජන්සියෙන් ඔයාලට හැමදේම විසඳලා හැමදේම කරලා දෙයි. හැබැයි මේ ඉගෙනගත්තු දේවල් එක්ක වැඩ ටික කරගෙන ගෙදර බැලන්ස් කරගන්න එක ප්‍රශ්න තිබුණත් ලංකාවේ ගෙදර මිනිස්සුන්ට නොකිය. එයාලා ස්පේස් එක නොදී ඔයාලා හැන්ඩල් කරගෙන වැඩ ටික කරගන්න දැනගන්න. බාරකාරයෝ ලංකාවේ වෙන හැමදේම කේලම කියන්න එපා මෙයාට. මෙයා වැඩ කරන්නේ තනියම. ළමයෙක් උන හැදලා බෙහෙත් ටිකක් ගෙනාවක් මොන හරි දෙයක් වුණා ශනික කෝල් කරලා කියනවා. ළමයෙක් යටක් වුණා ශනික කෝල් කරලා කියනවා. ඊට පස්සේ මේ මිනිස්සු ඒක කල්පනා කර වැඩ කරන්නේ නැහැ. අඬ මුල්ලකට වෙලා ඉන්නවා. ඔය අඬනවා කියන එක නම් මේ මිනිසුන්ට පේන්නම බෑ. අන්න ඊට පස්සේ තව ප්‍රශ්න. ඔයාලා තමයි මේ ප්‍රශ්නේ ඉදි කරන්නේ ආ. ඊට පස්සේ නම් කියන්න එපා මේ ඉන්න බෑ අරකයි මේකයි එහෙම කියන. ඒ නිසා ෂෝට් ඇන්ඩ් ස්වීට් ඔය දැනුවත් කරන්න ඕන කරුණා ගැන කියලා දුන්නේ. ඊට පස්සේ මෙයාලා ගැන කතා කරනවා නම් මට තා පැය 3-4ක් තුනක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් එච්චර කතා කරන්නේ නැහැ. හොඳයි. ඇත්තටම හොඳයි. ඔයාලා දැන් මේ දවස් 25ක් ඉගෙනගෙන 24ක් ඉගෙනගෙන 25 වෙනි දවසේ අද ඔයාලා මොනවද කරන්න පුළුවන් කියන එක ඔයාලට පෙන්නලා දුන්න විතර බාරකාරී නිසා ඇත්තටම හිටිය තත්ත්වයට වඩා ඔයාලා ගොඩක් හොඳයි. අස්සලාමු අලයිකුම් කියන්නේ මොකද්ද? ඔකේ තේරුම කියන්නේ මොකද්දවත් ඔයාලා දැනගෙන හිටියේ නැති අය මෙතනින් කිය. හැබැයි දැන් Tamanට තව කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් ලෙවල් එකකට ඇවිල්ලා ඇති කියලා මම හිතනවා. දන්නේ නැහැ. එතකොට ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. දැන් මේ අපි දැක්කා. ඒක නිසා ඔයාලා ඇත්තටම හොඳයි. රටකට ගියාට පස්සේ ඔය ටික අපිට බැලන්ස් කරගන්න පුළුවන් කියන්නේ මාස දෙක තුනක් යද්දී ඒක ටිකක් ඉගෙනගෙන වැඩ ටික මෙල් කරගන්න පුළුවන් කියන්නේ. ඒ නිසා ඕක අර හවස පාහමාරට සිල් අරගෙන උසුතරුව ගැලුවට පස්සේ 8 සීලෙත් නෑ 10 සීලෙත් නෑ කෙලින්ම ගෙදර තරංග ගලවලා අපි එහෙමනේ සීල් ගන්නයි. ඒ වගේ මේකත් මේ සීලිය වරු නාමර ගේට් එකේ ඉරියදී ඔක්කොම ටික මේක ඇතුලේ දාලා ආයි යන්න බෑ පුතේ. ඒ ටිකක් තරංග ගිහිල්ලා තව ගෙදරදී ඉගෙන ගන්න ඕනේ. පොත් හරියට තමන් ගාව වචන ටික තමන් ගාව ඇති ගහන්න දොරේ මොකද දොරට කියන්නේ ගහන්න බ්‍රිජ් එකේ ගහන්න ඊට පස්සේ තමන්ගේ ඉරිදාගෙන ඇඳේ කොට්ටේ පොඩියට අල්ලන්න සෙලෝ ටේප් එක යනකම් ඔය ටික මතක ඉන්න මැටි බූස් එක හදලා දෙන්න ගෙදර මිනිස්සුන්ට දැන් කන්න පුළුවන්ද කියලා බලන්න පුළුවන් වුණොත් හොඳයි බැරි වුණොත් ඉගෙන ගන්න පුළුවන් නැත්නම් එකපාරම කියලා මිනිස්සුන්ට හදලා දෙන්න ප්‍රශ්නයක් තියෙනවා මොන දෙයක් කියන්නේ ලංකාවේ ඒක නිසා ඒ දේවල් පුරුදු වෙන්න ප්‍රශ්න ගැටලු තියෙනවා නම් දෙයියන්ගේ පිටින් දැන් මොකෝ විසඳගන්න රට යන්න කිට්ටු කරලා ටිකට් දැම්මට පස්සේ ඒජන්සියයි ඒ මිනිස්සුමයි අසරණ කරන්න දැන් යන්න වෙන්නේ නැහැ නේ කියන වචන නම් දෙන්න එපා. එහෙම දෙයක් තියෙනවා නම් මේ දැම්ම මේ වෙච්ච පාඩුවම නතර වෙන්න පුළුවන්. ඒ නිසා ඔක්කොම ප්‍රශ්න ඉවර කරගන්න. වැඩ ටික කළා දේවි යන ඒජන්සිය. ඊට පස්සේ පීසිදුවට පිළිවෙලට ගිහිල්ලා වැඩ ටික කරගෙන අවුරුදු දෙකක් ලස්සනට ඉඳලා ඊට පස්සේ ආපහු ඒ නිසා ගෙවල් මාරු කරගන්න කියන සිතුවිලි ඉන්න එපා. ගෙදරක් ඔයාම අවුරුද්දක් වැඩ කළා තව ගෙදරක් මාරුනා කියන්නේ ඒ ගෙදර ආපහු මුලින් ඉඳන් අවුරුදු දෙකක් ඔයාලා යනවා. මොකද කෙනෙක් වැඩට ගන්නේ අවුරුදු දෙකකට. ඔයා අවුරුදු එකමාරක් ඉඳලා ගෙදරක් මාරු කරොත් ආයි යන්නේ අවුරුදු දෙක මුලින් ඉඳන්. ඊටු මාස 6ට කවුරුවත් එහෙම ගන්නෙ නැහැ. ඒක නිසා හොඳට තමන්ගේ හම්බෙන ගෙදර හොඳ ගියක් බවට පරිවර්තනය කරගෙන වැඩ ටික බැලන්ස් කරගෙන යන්නත් ඔයාලට කරන්න පුළුවන් කියන හිතනවා. මේ විදිහට වැඩ ටික කරගන්න බාරකාරයන්ට ස්තුතියි කලින් වගේම ආවට ගොඩක් කැමතිද කිව්වා ආන සෝල් මම විවාහකයි ආන සෝල් මට හස්බන්ඩ් කෙනෙක් ඉන්නවා හැමෝම කිව්වට හස්බන්ඩ් නම් ගොඩක් වෙන්නේ නැහැ එතකොට හරි කැමති ඒ බඳපු හස්බන්ඩ්ම මෙතෙන්ට ඇවිල්ලා හිටියනවා මොකද මේ දෙකොල්ල තමයි රට යන ගමනේ ප්‍රධානතම බලපාන සාධක දෙක ඔළුවලට දාන්න ඕන ඒ ඇයට තමයි දාන දෙයක් ඒක නිසා අම්මා තාත්තා ඇවිල්ලා ඉන්නවා සහෝදරයෝ ඇවිල්ලා ඉන්නවා එයාලා ආවට ස්තුතියි මේ කියපු කරුණු කාරණා ඔළුවට අරගෙන ගෙදර මිනිස්සුන්ට පුළුවන් විදිහට ට්‍රාන්ස්ලේට් කරලා කියලා දෙන්න මෙන්න මෙන්නමයි රට යන ගමන විස්තරය කියලා ඊට පස්සේදී
පුළුවන් ඔයාලා වැඩ ටික කරගන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔන්න ඔය බාරකාරියෝ තමයි කතා කරන්න එන්න ඕන. නැත්නම් අල්ලපුවත් පුංචිවත් බාප්පවත් මැරි කරන් ඉන්න කෙනාවත් නෙවෙයි කෝල් අරන් කතා කරන්න ඕන. ඔන්න ඔය සයින් කරලා කියන කෙනාට තමයි ප්‍රශ්න වලට කෝල් අරගෙන හෝ ඇවිල්ලා කතා කරන්න ඕන. විනය කතා කරාට අපි උත්තර දෙන්න බැරිලා නැහැ. තේරුණානේ? තේරුණාද? තේරුණාද? අයියෝ. අර පිටිපැත්තේ ළමයි ටික හොඳට උත්තර දෙන්න. පේෂවර්ද? සීඩනේ. බය වෙන්න එපා. හෙට B exam නේ නේ. හෙට B exam තියෙනවා. දවස් දෙකක් නිවාඩු තියෙනවා. දවස් දෙක පාඩම් කරන්න හොඳට. මෙතෙන්ද වෙලා නාටක නටන්න එපා. රේඩ් දුවුවා මිනිහට දුවුවා මිසුත් නැහැ. සදින් පස්සේ දෙකට ඔයාලා ගාව ඉන්නේ නැහැ. ඒකෝට මේ දවස් ටිකේ හෙට B exam දෙනවා. අවශ්‍ය නිකන් ඉන්නේ. ඊට පස්සේ ගිය අනිත් දවසේ අනිත් දවසේ තියෙනවා. ඊට පස්සේ හොස්ටල් ක්ලීන් කරන්න ඕන. අනිත් පැය ටික පාඩම් කරගන්න. ඊට පස්සේ තමයි හොඳම දවස් උනේ. දවස් දෙකක්ම ඉන්නේ. හොඳම දවස් දෙක. මොන එක්සැම් එකේ ඉඳ කියන්න දන්නේ නැහැ. ඒක නිසා එන කෙනාගේ විදිහ අනුව වැඩ ටික කරන්න. එතනදී නම් පාස් කරලා දෙන්න සර්විස් කියන දේ නම් කියන්න එපා. ෆේල් කරෝතින් ඔය ට්‍රේනින් එක ඔය ඉවන්නපු දේවල් බැරිව ෆේල් කරෝතින් ආපහු එක්සෑම් එකක් කරන්න ඕනේ. ආපහු විභාගයකට පෙනී ඉන්න ඕනේ එක්සෑම් එකට පෙනී ඉන්න ඕනේ. මම හිතන්නේ ඒකත් අර අලුත් විදිහට මාස 3ක පීරියඩ් එකක් තියෙනවා. මාස 3ක ටයිම් පීරියඩ් එකකින් පස්සේ තමයි ආපහු ට්‍රේනින් එක්සෑම් එකක් ෆේස් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔය මහන්සිය අපත යවන්න එපා. ඒ වගේ මමත් ඉන්නෝනේ මේ දවස් ටිකේ බලන්න. ওই ටික තමයි ඉතින් කියන්න තියෙන්නේ. වැඩ ටික කරගෙන හරියට රටේ නම් වැඩි තමයි මම හිතනවා දෙයක් ඔයාලගේ ඔළුවලට යන්නේ නැති කියලා. පැයකට කිසි වෙන කාලයක් ආගෙන හිටියේද ගොඩක් ඉක්කුවේ.